මාපාංක සමානතා සම්බන්ධව ඒ කියන්නේ දෙවෙනි කෙටි ප්‍රශ්නය සම්බන්ධව විභාග ප්‍රශ්න ටික තමයි කතා කරන්නේ. එතකොට 2024 ඉඳලා ආපු සියලුම ප්‍රශ්න මෙතනදී කරනවා. සමහර අවුරුදු වල අර හැමදාම අහන විදිහේ රටාවෙන් චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. දැන් ඒ අතර විශේෂයි 2024 අවුරුද්ද සහ 2022 අවුරුද්ද. ඒතර 24 අවුරුද්දේ අපෙන් ඇත්තටම මාපාංක ශ්‍රිත අඳින්න තියෙනවා. හැඳලා අහන්නේ විසඳන එකක් නෙමෙයි වෙන දෙයක් තමයි අහන්නේ. ඒතකොට ඔක්කොටම මේ අඳිනවා කියන කාරණාව දැනගන්න ඕන. ඒතර අපි පළවෙනි වීඩියෝ වලදී මේ අදාළ සියලුම දේවල් අඳින විදියවල් විසඳන විදියවල් සියලුම දේවල් කතා කරලා තියෙනවා. අපෝහණයක් කරන දේවල් මොනවද කියන සියලුම දේවල් කෙරලා ඉවරයි. හරි මම එතකොට අදාළ අවුරුද්දේ ගාන හදනකොට අවශ්‍ය දත්තය මෙතන ලියන්නම්. ඒ කියන්නේ ගාන හදන්න අවශ්‍ය දේ ටික. එතකොට ඒකත් එක්ක අපි ඉස්සරහට යමු. එහෙනම් මෙන්න 2024 ගාන බලන්න ගානේ අහන්නේ මෙහෙමයි. එයා කියනවා එකම රූප සටහනක ඔයාට අඳින්නලු y සමානයි x ඍණ 3 කියන කෙනාගේ මාපාංකය ධන 1 කියන කෙනයි y සමානයි පහරින මාපාංක x කියන. ඔන්න ඔය ගාන එකම රූප සටහනක මට අඳින්න කියලා කියනවා. හරි ඊට පස්සේ දැන් සමහර විට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් ඇයි මේ එකම රූප සටහනක අඳින්න කියන්නේ මේ ගණන් වල කියන්නේ මාපාංකශිත කියන දේවල් දෙකක්. ඒ කියන්නේ එකක් නෙමෙයි දෙකක්. ඔයාට මොනවා හරි විදිහකට එයාලව සම්බන්ධ කරගන්න එකම සටහනක අඳින්න ඕන. ඒ මොනවා හරි විදිහකට සම්බන්ධ කරගන්නවා කියන එකේ අදහස තමයි සමහර විට ඒක විසඳන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දෙන්න අතර මොනවා හරි වෙනසක් පෙන්වන්න දෙන්න පුළුවන්. ඒතර එහෙම නැත්නම් ඒ දෙන්නගේ මොනවා හරි වට වෙන වර්ගඵලයක් ගැන කතා කරන්න අනිවාර්යෙන් දෙන්න එකම සටහනක ඇඳිය යුතුමයි. ඒ නිසා ගණන් වලදී එකම සටහනක කියන අර්ථය ඔලුවට දාගන්න ඕන. හරිද? බලන්න. අපි අඳිමු. ඒතර පුළුවන් ලේසිම විදිහකට වරදින්න නැතුව අඳින්න තමයි තියෙන්නේ. හරි මම මෙහෙම කරන්නම්. මේ මාපාංක කැල පොඩ්ඩක් ලියා ගන්නම්. ලියා ගත්තාම ඔයා දන්නවා x ඍණ 3 කියන කෙනා හැසිරෙන්නේ x ලගේ 3ට වඩා වැඩි වුණාම මේක ඍණෙන් ගුණ කරගත්තාම x ලගේ 3ට වඩා අඩු විදියට තමයි තියෙන්නේ. එහෙනම් සංඛ්‍යා රේඛාවක් ගහගත්තාම ඔයාලට තේරෙනවා වෙනස් වෙන අගයක් තියෙන්නේ 3 විතරයි. ඒ නිසා 3ට වඩා අඩු වුණාම ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය කියන කෙනා දිහා බලපුවාම ඔයාලට තේරෙනවා මොකද්ද බලන්න අඳින්න තියෙන ප්‍රස්ථාරයේ y සමානයි මේ ලියලා තියෙන කෙනාගේ මාපාංක කැල වෙනකොට ඔයා ලියන්නේ ඍණ x ධන 3 කියන කෙනා. ඊට පස්සේ ඔයාලට ධන 1 කියලා කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි ඍණ x ධන 4 කියන කෙනා. එහෙනම් ඔන්න 3ට වඩා අඩු කැලේදී ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය හොයාගෙන ඉවරයි. ඔන්න මම ඊළඟට 3ට වඩා වැඩි කැලේදී අඳින්න ඕන ප්‍රස්ථාරය බලනවා. එහෙනම් මාපාංක තැනට ලියන්නේ ඔයා x ඍණ 3 කියන කෙනා. තව ධන 1ක් තියෙනවා. ඒ කියන්නේ x ඍණ 2 ප්‍රස්ථාරය තමයි අඳින්න තියෙන්නේ. එහෙනම් පළවෙනි සෙට් එක හරි. ඊට පස්සේ දෙවෙනි කතාව. මොකද දෙවෙනි කතාව? මෙතන තියෙනවා මාපාංක x කියලා කෙනෙක්. අපි යාවත් ලියා ගත්තාම තේරෙනවා x විදියට පෙනී හිටින්නේ x ලගේ බිඳුවට වඩා වැඩි වුණාම ඍණ x විදියට පෙනී හිටින්නේ x ලගේ බිඳුවට වඩා කුඩා වුණාම. එහෙනම් බිඳුවට වඩා කුඩා වුණාම ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය කියන කෙනා බැලුවොත් මාපාංකය දැනට ලියන්නේ ඍණ x කියලා. එහෙනම් අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි x ධන 5 කියන කෙනා. ඒ වගේම බිඳුවට වඩා වැඩි වුණාම ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය කියන කෙනා දිහා බලපුවාම මාපාංකය දැනට ලියන්නේ x කියලා. ඒ කියන්නේ ඍණ x ධන 5 කියන ප්‍රස්ථාරය තමයි අඳින්නේ. මම මේ දෙන්න අඳිනකොට වෙනස් පාට දෙකකින් අඳින්නම්. මොකක් හරි වෙනසක් ඔයාලට බලා ගන්න උවමනයි නම්. එහෙනම් මෙන්න අපේ තියෙනවා y අක්ෂය, මෙන්න තියෙනවා x අක්ෂය කියන කෙනා. මෙයා අඳින්න ඕන 3 කියන කෙනාට වඩා අඩු වැඩි ප්‍රාන්තරවල 3 කියන්නේ මෙන්න මෙතන අඩු වුණාම ඒ කියන්නේ x ලගේ 3 කියන්නේ මේ වගේ රේඛාවක්නේ. අඩු කියන්නේ මේ පැත්ත. බලන්න මේ ප්‍රස්ථාරය පටන් ගන්න තැන. එහෙනම් මෙතන 3 දාපුවම තේරෙනවා y වලගේ 1යි. ඒ නිසා ප්‍රස්ථාරය පටන් ගන්න මෙන්න මෙතනින් පටන් ගන්න. ඍණ අනුක්‍රමණයක් තියෙන ධන 4 තියෙන ප්‍රස්ථාරයක්. ඒ නිසා මෙන්න මේක තමයි ප්‍රස්ථාරය. y සමානයි ඍණ x ධන 4 කියලා ඔන්න ලියනවා. වැඩි පැත්තේදී අඳින්න ඕන ප්‍රස්ථාරය ඔයා 3 මේකට දාපුවම උත්තරේ 1යි. x ඍණ 2 කියන ප්‍රස්ථාරය ඔන්න ඔහම තමයි යන්නේ. ගියා නම් යන්නේ ඍණ 2 කියන කෙනා හරහා කොහොම හරි ඔන්න ඕක තමයි ප්‍රස්ථාරය වෙන්නේ. දෙවෙනි කැලලත් අපි අඳිමු. හොඳට බලන්න. එයාගේ බිඳුවට අඩු වුණාම බලන්න බිඳුවට අඩු වුණාම ප්‍රස්ථාරයේ පටන් ගන්න තැන කියන කෙනා බිඳුව දාන්න. එතකොට 5න් පටන් ගන්න. මෙතනින් තමයි ප්‍රස්ථාරය පටන් ගන්න. එතකොට ඔයාට අඩු පැත්තේදී අඳින්න තියෙන්නේ x ධන 5 කියන කෙනා. ඒ කියන්නේ මෙන්න මේ රේඛාවට සමාන්තරව ඔන්න ඔහම යන ප්‍රස්ථාරයක්. මේක ඍණ 5න් තමයි යන්නේ. ඒ නිසා ප්‍රස්ථාරයේ නම ඔයාට හම් වෙනවා x ධන 5 කියලා. ඔන්න එයා හරි. ඊළඟ කතාවේ ඔයාලට තේරෙනවා මොකද්ද බලන්න ඊළඟ ප්‍රස්ථාරයේ ඍණ x ධන 5 කියලා තමයි තියෙන්නේ. ප්‍රස්ථාරයේ පටන් ගන්න ඒ ධන 5ෙන්මයි මෙතනින්මයි ඍණ x ධන 5 නිසා මෙන්න මේ විදිහට තමයි යන්නේ. ඔන්න ඔය විදිහට තමයි යන්නේ ඍණ x ධන 5 කියන කෙනා ඔන්න ඔහම යනවා. ඔයාලට කතාවේ තේරෙන්න ඕන මෙහෙම දෙයක්. මොනවද? බලන්න ඍණ x ධන 5නේ.
මේ රේඛාවයි සමාන්තරයි. එතකොට මේ රේඛාවයි සමාන්තරයි. ඒ වගේම වට තේරෙනවා මේ රේඛාවේ අනුක්‍රමණයයි ඒ කිව්වේ මොකක්ද? මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය කියන කෙනා ඔයා දන්නවා 1යි කියලා. එතකොට මෙයාගේ අනුක්‍රමණය කියන කෙනා දන්නවා ඍණ 1යි කියලා. ඒ කියන්නේ මේ අනුක්‍රමණ දෙක ගුණ කරගත්තාම ඍණ 1යි කියන සංකල්පය මත මේක ලම්බකයි කියලා වට තේරෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද මේ තියෙන්නේ ඇත්තටම? කෝණ හතරම අංශක 90ක් වෙච්ච ඍජු කෝණාශ්‍රයක් තමයි තියෙන්නේ. හරි. දැන් තමයි කතාව. මොකද්ද තියෙන්නේ බලන්න. ඔන්න ගානේ මගෙන් අහනවා මෙහෙම එකක්. මොකක්ද අහන්නේ? ආයා කියනවා මේ ප්‍රස්ථාර වලින් වට වෙච්ච ඍජු කෝණාශ්‍රාකාර පෙදෙසෙහි වර්ගඵලය කියන කෙනා තමයි මගෙන් අහන්නේ. ඍජු කෝණාශ්‍රාකාර පෙදෙස. හරි. බලන්නකෝ. වාට ඍජු කෝණාශ්‍රය කියන කෙනා හොයාගන්න මොනව කරගන්න ඕනද? මෙන්න මේ ඍජු කෝණාශ්‍රය කියන කෙනාගේ වර්ගඵලය තමයි අහන්නේ. එතකොට ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න දිගයි පළලයි හම්බුනා නම් හරි. එතකොට දිග කියන කෙනත් තාම නැහැ, පළලත් තාම නැහැ. අපි හොයාගමු හැබැයි. කොහොමද හොයන්නේ මේ බලන්න. මම ලියන්නම් මෙන්න මෙහෙම. ඔයා දන්නවා මෙන්න මේ කෝණය කියන කෙනා 45යි. එතකොට ඔයාට ලියන්න පුළුවන් මේ කෝණය 45යි කියලා කියන්නේ මේක 90ක් නිසා මේ දෙන්නත් ඔයාට 45 ගානේ වෙන්න ඕන. මොකද මේක 45යි නම් මේ ලොකු ත්‍රිකෝණය දිහා බලපුවහම මේක 45යි. ලොකු ත්‍රිකෝණය දිහා බලලා මේක 45යි නම් මේකත් 45යි. එතකොට අර තේරෙනවා මේ පාදය කියන කෙනා 1යි නම් මේ බලන්න හොඳට බලන්න මේ පාදය 1යි. ඇයි 5න් 4ක් අඩු කරගත්තාම 1යි. එහෙනම් මෙන්න මේ පාදයේ දිග ලියන්න පුළුවන්. කීයයි කියලාද? මේක 1යි කියලා හම්බුනහම ඔයාට මේ ලියලා තියෙන කෙනාගේ මේ තියෙන කර්ණය. එහෙනම් කර්ණය කියන කෙනා 1යි නම් මේ තියෙනවට බද්ධ පාදේ. මේ බද්ධ පාදේ 45ත් එක්ක බද්ධ පාදේ. එහෙනම් 1යි cos 45. ඒ කියන්නේ 1යට වර්ගමූල 2 කියලා තමයි ඔන්න ඔය පාදේ හම්බෙන්නේ. මම මේ පාදේට උනන් නමක් දෙන්න. මෙතෙන්ට දානවා A B C D කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් ඔය C D කියන කෙනාගේ දිග කීයට සමානයිද? 1යට වර්ගමූල 2ට සමානයි. එහෙනම් මම මොකද්ද හොයාගත්තේ? ඍජු කෝණාශ්‍රයේ පැත්තක දිග, පාදයක දිගක්. මට මේ වගේ පාදයක් හොයාගන්නත් පුළුවන්. එතකොට ඔයාට මේ වගේ පාදයක් හෙව්වත් මේ දෙන්නම සමානයිනේ. ඔයා දන්නවා මේක 1යට වර්ගමූල 2යි නම් මේ ටිකත් ඔයාට හම්බෙන්නේ 1යට වර්ගමූල 2යි කියලා. එතකොට මෙන්න මේ ටික හොයාගන්න ඕන. ඒ ටික හොයන්න පුළුවන් ඔයාට. මේ පාදේ දන්නවා 3යි කියලා. මෙන්න මේ ગેප් එක දන්නවා 3යි කියලා ඔයා. මේ කෝණයත් ඔයාලට තේරෙන්න ඕන 45යි. හේතුව මේ රේඛාවේ අනුක්‍රමණය ඍණ 1යි. අනුක්‍රමණය ඍණ 1යි කියලා කියන්නේ මේ වෙලාවේ මේ පැත්තත් එක්ක tan 45ක් තමයි හදන්නේ. නැත්තම් මේ පැත්තත් එක්ක tan 135ක් තමයි හදන්නේ. ඒ කියන්නේ මේක 45යි. මේක 45යි නම් මෙතන 90ක් නිසා මේකත් 45යි කියලා දන්න නිසා ඔයා දන්නවා මේ පාදයේ 3යි නම් මේ පාදයක් 3 වෙලා මෙන්න මේ පාදයේ හම්බෙන්න ඕන 3යි වර්ගමූල 2 කියලා. අන්න බලන්න. මේ පාදේ හම්බෙන ඔයාට 3යි වර්ගමූල 2. මේක 3යි, මේක 3යි. එහෙනම් ඔයාට මේ කියලා කියන්නේ 3 වර්ගයේ වර්ගමූලේ 3යි වර්ගමූල 2යි. මම මෙතෙන්ටත් ඔයාලට නමක් ලියන්නම්. E වගේ ලක්ෂයක්. එහෙනම් මට ලියන්න පුළුවන් AD කියන කෙනාගේ දිග. කාට සමානයිද බලන්න. AD දිග සමානයි ඔයාට AE කියන කෙනාගේ දිග ධන ED කියන දිගට. ඔයාට AE දිග හම්බෙනවා 3යි වර්ගමූල 2යි කියලා. ED කියන දිග හම්බෙනවා. ඔයා තේරුම් ගත්තා මේ පාදයයි සමානයි 1යට වර්ගමූල 2යි කියලා. සුළු කරගත්තාම ඔයාට තේරෙනවා මෙයා මෙතෙන්ට ගෙනිච්චාම 3යි වර්ගමූල 2යි තවත් වර්ගමූල 2ක් තමයි හම්බෙන්නේ. ඒ නිසා අවසාන උත්තරේ හම්බෙනවා උඩ 7යි යට වර්ගමූල 2යි. එහෙනම් පාදවල දෙකේ දිගවල් ඔයා දන්නවා. මේමයි ඉතින් ඔයාට මේ වෙලාවේ පාදවල දිග හොයන්න තියෙන එකම ක්‍රමය මම කරපු එක නෙමෙයි. මම මේ වෙලාවේ ඔයාට දැනෙන රූපේ දිහා බලලා ගන්න පුළුවන් විදිහක් තමයි මම ලියලා තියෙන්නේ. හරි එහෙනම් ඔයා මොකද්ද ලියලා තියෙන්නේ? මේ වෙලාවේ ABCD කියන ඍජු කෝණාශ්‍රය කියන කෙනාගේ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. අපි දන්නවා කාට සමානයිද එහෙනම්? කැමති පාද දෙකක් ලියමු. CD කියන පාදයයි AD කියන පාදයයි ගුණ කරගන්නවා. CD දිග AD දිගෙන් ගුණ කරගන්නවා. CD දිග හම්බ වෙනවා 1යට වර්ගමූල 2යි. AD දිග හම්බ වෙනවා 7යට වර්ගමූල 2යි. ඒ නිසා උත්තරේ 7 බෙදීම 2යි. වර්ගඵලයක් නිසා පුරුදු වෙන්න වර්ග එකක් කියලා ලියන්න. එහෙනම් වැඩේ පැහැදිලි. ගානේ වට පෙන්වන්න කියලා නෑ. උත්තරේ ගන්න තමයි තියෙන්නේ. හරිද? උත්තරේ ගන්නයි තියෙන්නේ. අපි යමු 2023 ගානට. මේ බලන්නකෝ. හොඳට බලන්න. 2023 ගානේ මෙහිමයි අහන්නේ. අපි ලියමු. ඔන්න ගානේ කියනවා අපිට මෙහෙම දෙයක්. හොඳට බලන්න. එකම රූප සටහනක ඔයාලට අඳින්න කියලා දීලා තියෙනවා මෙන්න මෙහෙම ශ්‍රිත දෙකක්. දැන් ඒක නම් ඉතින් ඔයාලට විසඳන්නම තමයි ගාන තියෙන්නේ.
දැන් මේ වෙලාවට තේරෙනවා මේ විසඳන්න දෙයක් තිබුණේ නැහැ. හැබැයි ඉතින් අර ඇඳගත්තට පස්සේ පොඩි ජ්‍යාමිතික දේවල් ටිකක් පාවිච්චි කරලා පාදවල වල දිග ටිකක් හොයාගෙන හම්බෙන ඍජුකෝණාශ්‍රය කියන කෙනාගේ වර්ගඵලය තමයි මගෙන් අහලා තියෙන්නේ. හරි හොඳට බලන්න. ඔන්න ඊළඟට අපි එනවා මොන ප්‍රශ්නෙටද බලන්න. 23 ගානේ මෙහෙමයි. එකම රූප සටහනක මෙන්න මේ දෙන්න අඳින්නලු. මම මෙතන ලියන්නම් 2023 අවුරුද්ද ගාන. මට අවශ්‍ය දේවල් ටික මම ලියාගෙන පටන් ගන්නම්. මෙතන තියෙනවා y සමානයි භාගය කියන කෙනා වතාවක් x ධන 1 කියන ප්‍රස්ථාරය අඳින්නලු. ආයෙ කියනවා y සමානයි. හොඳට බලන්න. 2යි මාපාංක x කියන කෙනා ඔයාට ඍණ 1 කියන ප්‍රස්ථාරවල දල සටහන් එකම සටහනක අඳින්න කියලා කියනවා. හරිද? භාගයේ වතාවක් x ධන 1 සහ 2යි y සමානයි 2යි මාපාංක x ඍණ 1. ඊට පස්සේ තමයි වෙන ගාණක් තියෙන්නේ. අපි හදමු. මුලින්ම එනම් මේ x ධන 1 කියන කෙනා පොඩ්ඩක් අපි ලියා ගමු. දැන් මේක නම් ඇත්තටම මෙහිම කරන්න ඕනම නෑ. උනට ඉතින් අපි ඕනනම් පුරුදු විදියටම වැඩේ කරන් යන්. x ධන 1 වෙනවා x ලගේ ඍණ 1කට වඩා වැඩි. ඔන්න ඍණෙන් ගුණ කරගන්නවා x ලගේ ඍණ 1කට වඩා කුඩයි. එහෙනම් සංඛ්‍යා රේඛාවක් ඇඳගත්තාම ඔයා ඍණ 1 කියන කෙනාට වඩා කුඩා වෙනකොට අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි භාගයේ වතාවක් මාපාංකයේ තැනට ගැලපෙන කෙනා ලියන්නේ. එහෙනම් මෙන්න මේක තමයි ප්‍රස්ථාරය. ඔයා මේ වෙලාවේ ප්‍රස්ථාරය එකට වඩා ඍණ 1කට වඩා වැඩි වුණාම අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි භාගයේ වතාවක් මාපාංකයේ තැනට ගැලපෙන කෙනා ලියන්නේ. පොඩි දේවල් ටිකක් තියෙනවා. මෙතන වාට මේ 2x කියන කෙනාගේ මාපාංකය ලියා ගන්නයි තියෙන්නේ. වාට ඕනනම් 2ක් එළියට ගන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම ලියමු. 2x ඉදිරියට තියෙනවා මේක විශාලයි හෝ සමානයි බිඳුව කරපුවාම x ලගේ විශාලයි හෝ සමානයි බිඳුව කියලායි හම්බෙන්නේ. ඍණ 2x වුණාම x ලගේ බිඳුවට කුඩයි කියලායි හම්බෙන්නේ. ඒත් වාට සංඛ්‍යා රේඛාවක් දාගත්තාම තේරෙනවා බිඳුවට වඩා කුඩා පැත්තේදී ඔයා මාපාංකයේ තැනට ලියන කෙනා හරියට ලියන්න. එහෙනම් ඔන්න ඔය ප්‍රස්ථාරය අඳින්න ඕන. බිඳුවට වඩා වැඩි වුණාම ඔයා ලියන්න ඕන ප්‍රස්ථාරය මාපාංකයේ තැනට 2x ලිව්වනම් ඔන්න ලස්සනට ප්‍රස්ථාර ටික ඇඳෙනවා. දැන් ඔයා පටස් ගාලා එකම සටහනක මේ ප්‍රස්ථාර ටික අඳින්න තමයි තියෙන්නේ. දැන් අඳිනකොට පුරුදු වෙන්න කණ්ඩායම් කක්ෂ නම් කරන්න ඕන. ඒ වගේම ප්‍රස්ථාර වල නම් ලියන්න ඕන. අක්ෂ කැපෙන තැන් ලියන්න ඕන. සියලුම දේවල් අනිවාර්යෙන් විය යුතුමයි. ඍණ 1කට වඩා අඩු වුණාම මේ බලන්න ඍණ 1 කියන කෙනා මෙතනනේ තියෙන්නේ. ප්‍රස්ථාරයේ පටන් ගන්න තැන බලන්න ඍණ 1 මේකට දාපුවාම බිඳුවයි. මේ තියෙන්නේ ඍණ අනුක්‍රමණයක්. ඍණ භාගය සහ ර්ණ භාගය හරහා කපාගෙන යන. ඍණ අනුක්‍රමණයක් ඍණ භාගය කියන කෙනා හරහා කපාගෙන යන ප්‍රස්ථාරයක්. එහෙනම් මේ තියෙන්නේ ඍණ භාගයයි x ඍණ භාගය. එහෙනම් එයා ලියලා ඉවරයි. වැඩි පැත්තේදී වාට තියෙන්නේ ධන අනුක්‍රමණයක් ධන භාගයයි. භාගය හරහා කපාගෙන යන මෙතනින් යන ප්‍රස්ථාරයක් ඔන්නෝම තමයි තියෙන්නේ. මෙයා භාගය හරහා කපාගෙන යනවා. ප්‍රස්ථාරයේ නම තමයි භාගයයි x ධන භාගය කියන කෙනා. එහෙනම් එයා හරි. අපිට මේ ප්‍රස්ථාරය කියන කෙනා බිඳුව තමයි තියෙන්නේ. බිඳුවට අඩු වැඩි ප්‍රාන්තරවල. එහෙනම් බිඳුවේදී අගේ බිඳුව මේකට දාන්න අන්න y වලගේ ඍණ 1යි. බිඳුවේදී අගේ ඍණ 1යි නිසා ප්‍රස්ථාරය පටන් ගන්න මෙන්න මෙතනදී. මොකද්ද ඍණ 1 කියලා කියන්නේ බලන්න. ඍණ 1 කියලා කියන්නේ වාට මෙන්න මේ වගේ තැනකින් තමයි ප්‍රස්ථාරය පටන් ගන්න. එහෙනම් අපි අඳිමු. මේක තියෙන ප්‍රස්ථාරය අඩු පැත්තේදී අඳිද්දී ඍණානුක්‍රමණයක් තියෙන ඍණ 1 හරහා යන ප්‍රස්ථාරයක්. ඍණානුක්‍රමණයක් තමයි තියෙන්නේ. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා කියන්නේ ඍණ 2යි. අපි එතකොට තේරෙන්න ඕනේ මේ ප්‍රස්ථාරය කියන කෙනා යන්නේ කවුරු හරහාද බලන්න. මෙයා යන්නේ x අක්ෂය කියන කෙනාගේ කොතන හරහාද? y වලට බිඳුව දාපුවාම ඍණ භාගය කියන කෙනා හරහා ඕන්න ඔය විදිහට තමයි යන්නේ. ඔන්න ඔහම තමයි යන්නේ. මේක යන්නේ ඍණ භාගයේදී ප්‍රස්ථාරයේ නම ලස්සන ලියන්නේ මේ. ලියන වේගයෙන්ම මේව ලියන් එන්න ඕන. ආයේ දෙපාරක් මේක හිතන්න බෑ ඔයාට. හරිද? එතකොට වෙලාව තමයි යන්නේ. හරි. වැඩි පැත්තේදී ප්‍රස්ථාරය පටන් ගන්න ඒ ඍණ 1කින්. එහෙනම් 2x ඍණ 1 නිසා මේන්න මෙහෙම ප්‍රස්ථාරය යනවා. එයා යන්නේත් භාගයේ හරහා. ප්‍රස්ථාරයේ නම යාට තේරෙනවා 2x ඍණ 1යි කියලා. හරි සියලුම දේවල් ඉවරයි. දැන් තමයි වාගේ අපෝහණයෙන් ලස්සන ගාන හම්බෙන්නේ. හරි ගාන කියන්නේ මෙහෙම එකක්. n9 හෝ අන්ක්‍රමයකින් ඔන්න ඔයාට ගාන දීලා තියෙනවා මෙන්න මෙහෙම. බලන්නකෝ. මෙන්න මේක තමයි ගාන. 4යි මාපාංක x කියලා කෙනෙක් ඉන්නවා. ආයෙවට තියෙනවා ඍණ x ධන 1 කියන කෙනාගේ මාපාංකය කුඩයි හෝ සමානයි 2යි කියන මේ ගාන තමයි හදන්න තියෙන්නේ. දැන් ඔයාලට හොඳටම තේරෙනවා හරි නේද ගාන ලියලා තියෙනවා. හොඳටම තේරෙනවා මේ ගාන කිසිම වෙලාවක මේ වෙලාවේදී අපි ඇඳලා නැහැ මේ ගාන. ඒකට මොකක් හරි විදියකට මේ ගාන ඔයා කන්වර්ට් කරගන්න ඕන අපේ ගානත් එක්ක බද්ධ කරගෙන. ඔයාට විසඳන්න පුළුවන් මොනවද මේ වෙලාවේ විසඳන්න පුළුවන් මේ ප්‍රස්ථාර දෙකත් එක්ක හැප්පෙන ඕන එකක් ඔයාට විසඳන්න පුළුවන්. ඒ දෙන්න සමාන වෙන එකක්, ඒ දෙන්නගේ කවුරු හරි අඩු වැඩි වෙන එකක්, එහෙම එකක් කරන්න පුළුවන්. දැන් ඔයා මොකද්ද කරන්න ඕන? ඔයා මේ ගාන වගේ කියලා හිතලා අර ගාන විසඳන්නයි ඕන. ඔයාට තේරෙනවා මේ ගානයි අපේ ගානයි ටිකක් බද්ධ කරගත්තාම මෙතන ඔයාට තියෙනවා මාපාංක කෑල්ලක් ඍණ 1නේ.
එතකොට ඔයාට මෙතන එහෙම එකක් නැහැ. මාපාංක කැලලක් ඍණ එක කියලා නැහැ. මම මෙහෙම කරන්න. මොකද්ද කරන්නේ? මෙයාව ගේනවා මේ පැත්තට දෙක ගේනවා. කියන්නේ මේ ගානම තමයි ඔයාට මෙහෙම ලිව්වහම මේ 4යි මාපාංක x කියන කෙනා ලියලා මේ දෙක ගේන්න මේ පැත්තට. ඔන්න ඔහම. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ හරි නේද? මේ දෙක ගේන්න මේ පැත්තට මෙයා ගේනවා මේ පැත්තට. ඔන්න ඔහම ලියා ගන්නවා. දැන් මෙහෙම ලියාගත්තා කියලා මුකුත් ප්‍රශ්නයක් උනේ නැහැ ඔයාට. හරිද? සාමාන්‍ය විදියට ගානම තමයි මේ තියෙන්නේ. එතකොට දැන් අපි බලමු අපේ ගානත් එක්ක කන්වර්ට් කරගන්න එපා. දැන් මේක විසඳන්න කිව්වට මම මේ ගානම චුට්ටක් එහාට මෙහාට කරලා මේක හරි ගස්සගත්තා. අපේ ගානම මට හදන්න පුළුවන් වගේ කියලා තේරෙනවද බලන්න? ඔව් තේරෙනවා. ඇයි බලන්න. එහෙනම් මම මේ ලියලා තියෙන කෙනාව මෙතෙන්ට ගන්නම්. මම මේ හැමෝම දෙකෙන් බෙදන්න. ඒතර ඔයාලට තේරෙනවා 2යි මාපාංක x කියන කෙනා. මෙතන තියෙනවා ඍණ 1 කියලා. හරිනේ. මෙතන තියෙනවා ඔයාට කීයයිද අසමානතා ලකුණ කියන කෙනා ওই විදිහටම තියාගෙන භාගයේ වතාවක් x ධන 1 බවට පත් වෙනවා හැමෝම දෙකෙන් බෙදුවා. තාමත් මම මේ ගාන තමයි හදන්නේ. දැන් ඔයාට දැන් අර එකපාරම පෙනුනේ නෑ අපේ ගාන කියලා. මම මේක හරි ගස්සගෙන යනවා අපේ ගානත් එක්ක බද්ධ කරගෙන. එහෙනම් දැන් මෙහෙම ගානක් දිහා බලපුවාම එහෙම ගානක් තමයි අපි හදලා තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? දෙක කියන කෙනා ධනාගයක් නිසා මේ මාපාංකයේ අස්තර දැම්මා කියලා ප්‍රශ්නයක් නෑ. එහෙනම් ඔන්න ඔහොම දාගත්තා. අසමානතා ලකුණ තිබිලා භාගයේ වතාවක් ඔයාට x ධන 1 කියන කෙනා ඔන්නෝම තමයි ගාන තියෙන්නේ. දැන් ඔයාලට තේරෙන්න ඕන මේක තමයි අපි ඇඳපු ප්‍රස්ථාර. අපි දන්නවා මාපාංක අසමානතා ගානක් ප්‍රස්ථාර වලින් හදනකොට අනිවාර්යයෙන්ම අසමානතා ලකුණෙන් දෙපැත්තේ ඒ කට්ටිය අඳින්න ඕන. ඒ කියන්නේ ඒ කට්ටිය ඇඳිලා තියෙන්න ඕන. දැන් මේ වෙලාවේ ඔයාට අවුලක් නැහැ එහෙම ඇඳිලා තමයි තියෙන්නේ. ඇයි ඇඳිලා තියෙන්නේ? ඔයාට තේරෙනවා මේ වෙලාවේ මෙන්න මේ ප්‍රස්ථාරය තමයි කළු ප්‍රස්ථාරය මේ වෙලාවේ. එයා කළුවට ඇඳේ. මෙතන කළු සිද්ධියක්. ඔන්න ඔය කළු ප්‍රස්ථාරයේ තියෙන්නේ. මේ කළු කෙනා මම මේකට නමක් ලියන්නම්කෝ y සමානයි ඕනනම් fx කියලා. ඊට පස්සේ ඔයාලට තේරෙනවා මේ 2යි මාපාංක 2යි x ඍණ 1 කියන ප්‍රස්ථාරය තමයි මේ වෙලාවේ මම මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ. හරිද? නිල් පාටින් ඇඳලා තියෙන්නේ මෙයා. මෙයාට මම නිකන් නිල් කියලා ලියන්න. එයාට y සමානයි gx කියලා ලියන්න. එතකොට මේ ගානේ මොකක්ද අහන්නේ? කළු කෙනා නිල්ට වඩා උඩින් ඉන්න ඕන කියලා තමයි කියන්නේ. කළු කෙනා නිල්ට වඩා උඩින් ඉන්න ඕන. සමාන වුණත් කමක් නැහැ. කළු නිල්ට වඩා උඩින් ඉන්නවාට තේරෙනවා මෙන්න මේ ප්‍රාන්තරයේදී මේ කළු කියන කෑල්ල නිල්ට වඩා උඩින් ඉන්නේ. ඔන්න ඔය ප්‍රාන්තරයේදී ඔය තියෙන්නේ. ඕන්න ඔය ප්‍රාන්තරය කියන කෙනාගේදී කළු කියන කෙනා ඒ කළුනේ මේ පාට කරේ නිල්ට උඩින් ඉන්නේ. එහෙනම් ඔයා මෙන්න මෙතන අගය කියන කෙනා ඔන්න ඔතන කියන x1 කියන අගය හොයාගන්න. මෙතන තියෙන කෙනාගේ මෙන්න මේ x2 කියන අගය හොයාගන්න. ඔයාලට තේරෙනවා මේ වෙලාවේ විසඳුම කියලා කියන්නේ මොකක්ද එහෙනම්? විසඳුම කියලා කියන්නේ මේ x1 කියන කෙනාට වඩා මේ ප්‍රාන්තරය ලියන්න. මේ ප්‍රාන්තරය කළු කියන කෙනා නිල්ට වඩා උඩින් ඉන්න ඕනේ. දැන් මේ වෙලාවේ උඩින් දින්නේ නෑ යටින් ඉන්නේ. නිල් උඩ ඉන්නේ මේ වෙලාවේදී නිල් උඩ හැම වෙලෙම නිල් උඩ. මේ වෙලාවෙත් ඔයාට නිල් උඩ මෙතනින් පස්සේ නම් නිල් යට කළු උඩ. විසඳුම ඔයාට හම්බෙනවා x1 කියන අගයට වඩා එහෙනම් මේ x කියන කෙනාගේ අගය x1 කියන අගයට වඩා විශාලයි හෝ සමානයි. මෙතනින් තේරෙනවා x2 කියන කෙනාට වඩා කාට වඩාද කුඩයි හෝ සමානයි කියලා. ඉතින් ඔයා වෙනම x1යි x2යි හොයන්න ඕන. හරිද? ඒක පටස් ගාලා හොයන්න තියෙන්නේ. කොහොමද x1 කියන කෙනා හොයන්නේ? x1 කියලා කියන්නේ මෙයානේ ඔයාට. මෙයයි සමාන කරන්න. මෙයාගේ නම තමයි ඍණ 2යි x ඍණ 1. එයා සමාන කරගන්න මෙයාගේ නම තමයි භාගයයි x කියන කෙනා ධන භාගය කියලා. මෙයා මෙහාට යනකොට 5 බෙදීම 2යි x වෙනවා. මෙයා මෙහාට එනකොට ඍණ 3 බෙදීම 2 වෙනවා. එහෙනම් කැපිලා ගිහිල්ලා x ලගේ ඍණ 3 යට 5යි කියලා තමයි x1 යගේ හම්බෙන්නේ. ඔයා ওই විදිහට x2ත් හොයන්න. x2 කියන කෙනා කොහොමද x2 හොයන්නේ? මේ තියෙන මෙයයි සමාන කරන්න. එහෙනම් එක්කෙනෙක්ගේ නම තමයි 2යි x කියන කෙනා ඍණ 1. අනික භාගයයි x ධන භාගය කියලා හම්බෙන්නේ. මෙයා මෙහාට ආපුවාම 3 බෙදීම 2යි x. මෙයා මෙහාට ගියපුවාම 3 බෙදීම 2යි. අග 1යි කියලා තමයි හම්බෙන්නේ. එහෙනම් හරි. ගානට වැඩේ හරි. උත්තරේ හම්බෙනවා x ලගේ විශාලයි හෝ සමානයි කීයට වඩාද x එකට වඩා. මට මේ ලියලා තියෙන කෙනාගේ මේ පොදු ප්‍රාන්තරයක් තියෙන අසමානතා ලකුණ අපි මෙහෙම ලියමු. මේ දෙන්නම එකම අසමානතාවයට දාලා ලියන්න ඕන. නැත්නම් මෙතන හා තමයි ලියන්න තියෙන්නේ. මම ඒ නිසා එකම අසමානතාවයට දාලා ලියන්න. කොහොමද ලියන්නේ? x කියන කෙනාගේ අගය x1 කියන කෙනාට වඩා විශාලයි හෝ සමානයි x2ට කුඩයි හෝ සමානයි. එහෙම නැත්නම් ඔයා මේකෙදි මීට වැඩි මීට අඩුයි කියලා හා කියන වචනේ දාන්න ඕන. හෝ දාලා හරියන්නේ නැහැ මේ වෙලාවේදී. මොකද පොදු කලාපයක් නේ තියෙන්නේ. එහෙනම් x1 කියන කෙනාගේ අගය හම්බෙනවා 1 කියන කෙනා නෙවෙයි. x1 කියන කෙනාගේ අගය ඔයාට ආවා උඩ තියෙන එක ඍණ 3යට 5 කියන කෙනා. හරි. ඊට වඩා මට හම්බෙනවා උත්තර පේනව නේද? ඔව් පේනවා. ඍණ 3යට 5ට වඩා ආයෙත් හම්බෙනවා x2 කියන කෙනාගේ අගය. ඒක හම්බෙනවා 1යි කියලා. එහෙනම් මෙන්න මේක තමයි ඔයාගේ අවසාන උත්තරේ. හරිද?
මට ගානේ ගන්න කියලා තියෙන ප්‍රස්ථාරය පාවිච්චි කරලා එතකොට මුලදී අපිට දීලා තියෙනවා එනයින් හෝ අන්ක්‍රමයක් කියලා. ඒතර අන්ක්‍රමයකින් මේ ගාන හදනවා නම් ඔයාලට තියෙන්නේ මේක විස්තර කරලා තමයි හදන්න තියෙන්නේ. විස්තර කරලා කියන්නේ මේ ගාන ඔයාලට අර්ථ දක්වන ගාන හදන්න පුළුවන්. දැන් එහෙම හදන එක චුට්ටක් දිගයි. හැබැයි ඉතින් මේ විදිහට හැදුවොත් එහෙම ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. බොහොම ඉක්මනට උත්තරේට එන්න පුළුවන්. හරි අපි යනවා 2022 අවුරුද්ද ගානට. හොඳට බලන්න. අපි ඉගෙන ගත්ත දේවල් ටික මේක ඇතුලේ තියෙනවා. දැන් මේක ඇතුලේ ඔයාට මේක විසඳනවා කියලා කියන්නේ ඇත්තටම දීපු කෙනාමයි. හරිද? සමහර වෙලාවට තියෙනවා මේක දීපු කෙනා නෙමෙයි. පොඩි විචල්්‍ය පදේ වෙනසකට භාජනය වෙලා තියෙනවා. අපි කියනවා ප්‍රතිස්ථාපනයක් වෙලා තියෙනවා. හරිද? එහෙම එකක් මේ ගානේ නෑ. ඒ නිසා දීපු ගානම තමයි ඔයාට තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට ගානේ දීපු කෙනාම තමයි මේ ගානෙත් අහලා තියෙන්නේ. එහෙනම් ඔන්න 2023 ගාන. බලන්න. 22 ගානයි අපි හදන්නේ. 22 ගාන මෙහෙමයි තියෙන්නේ. මේ බලන්නකෝ. ගානේ එකම අදහසක් තියෙන්නේ. හැබැයි මේක ඔයාට මෑත කාලේ අහපු තරමක් වෙනස්. ඔන්න මම ලියනවා 2022 අවුරුද්දේ A level ගාන. එයාමට ගාන දීලා තියෙනවා එකම රූප සටහනක මේ කට්ටිය අඳින්නලු. මේ බලන්න y සමානයි 2 කියන කෙනා අඩු කිරීම මාපාංක ක්ෂණ 2 කියන කෙනා සහ තව කෙනෙක් දීලා තියෙනවා y කියන කෙනා සමානයි මාපාංක අස්සේ මාපාංක x ඍණ 2 කියන කෙනාගේ ප්‍රස්ථාරය අඳින්න කියලා කියනවා. හරිනේ. ඊට පස්සේ තමයි ගානේ මගෙන් අහන්නේ. එහෙනම් පළවෙනි කෙනා 2 අඩු කිරීම මාපාංක x ඍණ 2 ඊළඟ කෙනා මාපාංක x ඍණ 2 කියන කෙනාගේ සම්පූර්ණ මාපාංකය. ඊට පස්සේ පොඩි කතාවක් තියෙන. ඒක සාමාන්‍යයෙන් ගොඩක් අමාරු නෑ. මේක තමයි කතාව. ඔයාට අවශ්‍ය නම් කලින් සෙෂන් එකක් තියෙනවා මාපාංක අස්සේ මාපාංක ප්‍රස්ථාර අඳින දේවල් ගැන තියෙනවා. එතකොට මාපාංක අස්සේ මාපාංක විතරක් නෙමෙයි මාපාංක අස්සේ මාපාංක විදියට උනත් ඔයාට ඕනනම් අඳින්න පුළුවන්. පොඩි තියරි කැලලක් තියෙනවා ඒක දැනගන්න. ඒක දැනගත්තාම බොහොම ලේසියෙන් කතාවට එන්න පුළුවන්. හරි අපි අඳිමු මෙයාලා. මේ මාපාංක කැලල ඔයා ලියාගමු. එහෙනම් ලියාගත්තාම හම්බ වෙනවා මෙතන x ඍණ 2 වෙනවා. x ලගේ 2ට වඩා වැඩි. ඍණෙන් ගුණ කර ගන්නවා. එතකොට x ලගේ 2ට වඩා අඩුයි කියලා තමයි තියෙන්නේ. සංඛ්‍යා රේඛාවක් දාගත්තාම ඔයාට 2ට වඩා අඩු කැලලේදී අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි මාපාංකය දැනට ලියන්නේ ඍණ x ධන 2. වේගයෙන් සුළු කරගත්තාම තේරෙනවා ධන x කියන කෙනා තමයි හම්බෙන්නේ. ඒ වගේම 2ට වඩා වැඩි වුණාම ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි මෙතන මාපාංකය දැනට ලියන්නේ x ඍණ 2 කියන කෙනා. එහෙනම් සුළු කරගත්තාම ඍණ x ධන 4 කියන කෙනා තමයි ඔයාට තියෙන්නේ. එහෙනම් මෙන්න මේ ප්‍රස්ථාර දෙක අඳින්න තියෙන්නේ. මෙන්න මෙතන තමයි කතාව. මොකද්ද මෙතන කතාව? ඔයාට එකපාරට ඔය මාපාංකස්සේ මාපාංකයක් අඳින්න බෑ. හැබැයි ඔයාට පුළුවන් මුලින්ම මෙන්න මෙයා අඳින්න තියෙන්නේ. ඔන්න ඔයාව. මෙයා වැඳලා මොකද කරන්නේ? පොඩි දෙයක්. මෙයා වැඳලා මෙයාගේ ඔයාට තියෙනවා y අක්ෂය කියන කෙනාගේ ඍණ වෙච්ච කොටස්. එහෙම නැත්නම් x අක්ෂයෙන් පහළ කොටස්. ඔන්න ඔය ටික x අක්ෂයේ තල දර්පණයක් විදිහට හිතලා එයාගේ ප්‍රතිබිම්බ අඳින්න ඕන. ඒ ටිකේ ප්‍රතිබිම්බ අඳින්න ඕන. ධන පැත්තේ කිව්ව x අක්ෂයේ ඉහළින් තිබ්බ ටික ඒ විදිහටම තියන්න ඕන. පොඩි කතාවක් ලස්සන තියරියක් ඔගේ තියෙනවා. අපි ඒක කරලා තියෙන්නේ ඔයාලට බලන්න පුළුවන් මාපාංකස්සේ මාපාංක වැඩි දියුරටත් ඒක ගැන කතා කරලා තියෙනවා. එහෙනම් මේකව ඇතුළ කෙනාවනේ මුලින්ම අඳින්නේ මෙන්න මෙයාව තමයි අඳින්න හදන්නේ. ඒ නිසා මාපාංක x කියන කෙනා චුට්ටක් ඕනනම් ලියාගත්තොත් පටස් ගාලා ඔන්න හම් වෙනවා මේ විදියට. දෙයි ගාලා ලියන්න තියෙන්නේ. ඒ නිසා ඔන්න බිඳුව කියන කෙනාට වඩා කුඩා වෙනකොට ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි මෙතන ඍණ x ඍණ 2 කියන කෙනා. හරි. ඊට පස්සේ බිඳුව කියන කෙනාට වඩා වැඩි වුණාම ඔයා අඳින්න ඕන කෙනා තමයි x ඍණ 2. හරි. දැන් සියලුම දේවල් හරි. අපි අඳිමු. හැබැයි මේ අඳිනකොට පරිස්සමට අඳින්න ඕන. හරි දන්න එකයි කතාව. නිකන් වැඩේ කරන් යන්න බෑ. අපි ඇඳගෙන යන්නයි යන්නේ. බලන්න. එහෙනම් ඔන්න එකම සටහනක අඳින්නයි හදන්නේ. මෙන්න ඔයාට හම්බ වෙනවා y අක්ෂය කියන කෙනා. මෙන්න හම්බ වෙනවා ඔයාට x අක්ෂය කියන කෙනා. අපි දෙකට වඩා අඩු වුණාම මේ තියෙන 2 කියන කෙනාගේ අගය අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි මෙයා. එතකොට තේරෙන්න ඕන පටන් ගන්න තැන මේ x ලගේ මෙතෙන්ට දාන්න. එහෙනම් y ලගේ දෙකෙන් තමයි පටන් ගන්න. ඔන්න ඔතනින් තමයි පටන් ගන්න. අඩු පැත්තේ අඳින්න x ප්‍රස්ථාරය නිසා මෙහෙම තමයි අඳින්නේ. ඔය තියෙන්නේ ප්‍රස්ථාරයේ නම ලියන්න කැපෙන තැන ලියන්න එච්චරයි. මේක නම් බිඳුවනේ ඉතින්. ඊට පස්සේ මෙයාගේදී දෙකට වඩා වැඩි වුණාම පටන් ගන්න තැන බලන්න 2 දාන්න x ගාවට. ඒ කියන්නේ මෙතනින්ම තමයි පටන් ගන්නෙ. ඍණ x ධන 4 නිසා මෙන්න මෙහෙම තමයි ප්‍රස්ථාරය යන්නේ. මේක යන්නේ ධන 4ෙන් උඩත් යන්නේ ඕනනම් ධන 4ෙන්. ප්‍රස්ථාරයේ නම තමයි ඍණ x ධන 4 කියන කෙනා. එහෙනම් ඔන්න එයා හරි. මම ඊළඟට අඳින්න හදන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය. බොහොම පරිස්සමට වැඩි වෙලා ගන්න බැරි නිසා අඳිනකොටම මම මේක අනවශ්‍ය කෑල්ලි කපාගෙන තමයි අඳින්නේ. ඒ කියන්නේ ඇත්තටම මම අඳින්නේ මෙයාව තමයි අඳින්නේ. ඒ වුණාට ඇඳින්න හදන්නේ එකපාරට මාපාංක ඇස්සේ මාපාංක තියෙන කෑල්ල තමයි අඳින්නේ.
හරි අපි අඳිමු එහෙනම්. මේ බලන්නකෝ. ඔන්න දැන් වැඩේ ඇඳගෙනයි යන්නේ මේ විදිහට. හරි. දැන් අපි අඳිනවා. බලන්නකෝ මෙතන බිඳුව කියන කෙනාට වඩා අඩු වුණාම බිඳුව කියන කෙනාට වඩා අඩු වුණාම අඳින්න ඕන ප්‍රස්ථාරය මෙන්න මෙයා. මම මේ ලියලා තියෙන කෙනාගේ බිඳුව කෙනාගේ මෙතෙන්ට දාපුවම ඍණ දෙකෙන් තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ බිඳුවේදී පටන් ගන්නෙ ඍණ දෙකෙන් මෙන්න මෙතනින් තමයි පටන් ගන්නෙ. අඳින්න ඕන ප්‍රස්ථාරයේ ඍණ x ඍණ 2යි. ඒ කියන්නේ මෙයාගේ ඍණානුක්‍රමණයක් තියෙන ඍණ 2 හරහා යන ප්‍රස්ථාරයක් මෙන්න මෙහෙම අඳිනකොට මෙයාට සමාන්තරවනේ අඳින්නත් තියෙන්නේ. ඕන්න ඔහොම අඳිනවා. හැබැයි පොඩි අවුලක් තියෙනවා. මොකක්ද අවුල? මෙතන යන්නේ වාට ඍණ 2 හරහා මෙන්න මේ කෑල්ල වාට අඳින්න බැරි වෙන්න ඕන. අඳින්න බැරි වෙනවා කියලා කියන්නේ දැන් මේ ප්‍රස්ථාරයේ නම තමයි වාට ඍණ x ඍණ 2 කියන කෙනා. එතකොට මෙන්න මෙයා අඳන් යනකොට මේ කෑල්ල කියන කෙනා අපිට තේරෙනවා x අක්ෂයෙන් පහළ තියෙන්නේ. එතකොට ওই කෑල්ල අපි ඔහොම අඳින්නේ නැහැ. ඕක ප්‍රතිබිම්බයක් විදිහට තමයි අඳින්නේ. ඕක ප්‍රතිබිම්බයක් විදිහට අඳිනකොට තේරෙනවා මෙන්න මේ විදිහට දෙක ගාවට තමයි මේක යන්නේ. ඔන්න ඔතෙන්ට තමයි යන්නේ. එතකොට මේ ප්‍රස්ථාරයේ නම මේ නම කියන කෙනාගේ ඍණෙන් ගුණ වෙන්න ඕන. ප්‍රස්ථාරයක් තලදර්පණයක් විදිහට මාරු වෙනකොට ඒ ප්‍රස්ථාරයේ නම ඍණෙන් ගුණ වෙනවා. එහෙනම් මෙන්න මේක තමයි වාට ඔය මාපාංක අස්සේ මාපාංකේ අඳිනකොට ඇඳිය යුතු එක. බිඳුරට වැඩි වුණාම ප්‍රස්ථාරය කියන කෙනා පටන් ගන්නවාට අගේ බලන්න බිඳුව කියන කෙනා දාන්න ඍණ දෙකෙන් තමයි පටන් ගන්න. ඒ කියන්නේ ප්‍රස්ථාරය පටන් ගන්න මෙතනින්. ඒක ඔයා ඇඳහම x ඍණ 2යි. ඒ කියන්නේ එයා අඳින්න ඕන මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට තමයි අඳින්න ඕන. හැබැයි එයාගෙත් මේ ප්‍රස්ථාරයේ නම ඔයාට x ඍණ 2 කියන කෙනා වුණාට මෙන්න මේ කෑල්ල අඳින්න බෑ. මේ කෑල්ල. ඒ කෑල්ල ප්‍රතිබිම්බයක් විදිහට ඇඳහම ඔන්න ඔහම තමයි අඳින්නේ. එයාගේ නම එතකොට මේ නම කියන කෙනාගේ ඍණෙන් ගුණ වෙනවා. ඒ නිසා ඔන්න ඔහම තමයි එයා දාලා ප්‍රස්ථාරය කියන කෙනාගේ නම හම්බෙන්නේ. හරි දැන් ඔයා මොනවා කරලා ඉවරද? මේ රතු පාටින් ඇඳලා තියෙන ඇත්තටම මේක නෙමෙයි. මේ මාපාංක අස්සේ මාපාංකය කියන කෙනා තමයි ඇඳලා තියෙන්නේ. අවශ්‍ය දේවල් සියල්ලම ලියලා ඉවරයි. හරිද? විශේෂත්වයේ අර ඍණ පැත්තේ ටික අඳින්නේ නැහැ එච්චරයි. හරිද? ප්‍රස්ථාරේ නම් ගම් ලියනවා. එයා මට කියනවා එනයින් හෝ අන්ක්‍රමයකින් මෙන්න මේ ගාන හදන්නලු. හරිද? මම ඒ ගාන මේ හරිය මකලා ලියමු අපි. හොඳට බලන්න. එහෙනම් මේ හරිය මකලා ලියපුවාම මෙහෙමයි. හොඳට බලන්න අපි මේකත් මකමු. මට විසඳන්න කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. මාපාංකයේ අස්සේ මාපාංකය කියන කෙනා තියෙනවා මේ විදිහට. ඍණ 2 කියන කෙනා. ආයෙ තියෙනවා ධන x ඍණ 2 කියන කෙනාගේ මාපාංකය කුඩයි හෝ සමානයි 2 තමයි වාට තියෙන්නේ. ඒතර ඔයා කලින් ඇඳපු ප්‍රස්ථාර තමයි මේවා. මොනවද කලින් ඇඳපු ප්‍රස්ථාර කියන දේවල්? කලින් ඔයා ඇඳලා තියෙන දේවල් වල තියෙනවා මේක නෑ ඔයාට. මේ ඇඳලා තියෙන දේවල් වල තියෙන්නේ දෙක ඍණ මාපාංක x ඍණ 2 කියන කෙනා ඇඳලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ගාන විසඳන යනකොට මෙන්න මේ කෑල්ල කියන කෙනා මම මේ පැත්තට දැම්මහම බලන්න මෙන්න මෙහෙම එකක් නේ තියෙන්නේ. ඔයාට හම්බ වෙනවා මෙයා මෙහෙට දාගත්තාම දෙක ඍණ මාපාංක x ඍණ 2 කියන කෙනා. එහෙනම් මේ තියෙනවා කලින් ඇඳපු කතාව. කලින් ඇඳපු කතාව කියලා කියන්නේ කලින් ඇඳපු ප්‍රස්ථාර දෙක තමයි දැන් මේ ආවේ. මාපාංක අසමානතා ලකුණෙන් දෙපැත්තේ වාට ගානට දේවල් ටික තිබුණා. හරි. දැන් අපි බලන්නකෝ. එතකොට තේරෙනවා මෙන්න මේ ඇඳලා තියෙන කෙනා තමයි හොඳට බලන්න මාපාංක අස්සේ මාපාංක තියෙන කෙනා තමයි වාට ඔය රතු පාටින් ඇඳලා තියෙන්නේ. හරිද? දැන් මේක ලොකු දෙයක් නෑ. කතන්දරේ හරියට අල්ලගන්න තියෙන මේ රතු පාටින් කෙනා. ඊට පස්සේ වාට තියෙනවා කළු පාටින් ඇඳපු ප්‍රස්ථාරයක්. ඒක තමයි වාට මේ තියෙන්නේ. දැන් මොකද්ද මේ අහන්නේ බලන්නකෝ. මේ කළු පාටින් කෙනා. නමක් ඕනනම් දෙමු. මෙයාට ලියමු y සමානයි fx කියන කෙනා. මෙයාට මම නිකන් ලියන්නම් y සමානයි gx වගේ දෙයක්. එහෙනම් මගෙන් අහන්නේ මොකද්ද? අහන්නේ කළු කෙනා කාට වඩාද රතු කෙනාට වඩා උඩින් ඉන්න ප්‍රාන්තරය තමයි අහන්නේ. කළු කෙනා මෙතන කළු ලොකුයි කියලා තියෙන්නේ මේ ලොකුයි. රතුට වඩා ලොකුයි කියලා තියෙන්නේ. වැඩි පැත්තේ තියෙන්නේ. ඒ කියන්නේ ලොකු පැත්තේ උඩින් තියෙන්නේ. සමානතාවයකුත් සලකලා තියෙනවා. ඔයාට පේනවා රතු කෙනාට වඩා කළු උඩ ඉන්නේ මෙන්න මේ කියන ප්‍රාන්තරයේ මේ මම පාට කරලා පෙන්නන්නම්. ඔන්න ඔය කියන කෑල්ලේ මේ තියෙන ඔන්න ඔය කෑල්ලේ තමයි ඔයාට රතුට වැඩිය කළු උඩින් ඉන්නේ. ඉතින් මගෙන් අහන්නේ මොනවද? මගෙන් අහන්නේ අන්න එහෙම වන මෙන්න මේ x වල පරාසය තමයි අහන්නේ. මම මේකට ලියනවා x1යි කියලා. මෙතනගේ ලියන්නම් මම x2යි කියලා. එහෙනම් ඔයාලට තේරෙනවා මේ වෙලාවේ විසඳුම කියන කෙනා තමයි හොඳට බලන්න. විසඳුම කියන කෙනා ඔයාලට තේරෙනවා x1 කියන කෙනාගේ අගයට වඩා වැඩි. ඒ වගේම තමයි x2 කියන අගයට වඩා අඩුයි කියලා මෙන්න මේක තමයි විසඳුම වෙන්නේ. ඔයා මොනව කරන්න ඕනද? x1යි x2යි හොයන්න ඕන. හරිද? ඒකට ඉතින් ඔයාගේ තියෙන දැනුමක් පාවිච්චි කරගන්න වෙනවා. එහෙනම් x1 කියන කෙනාගේ අගය හොයනකොට මේකයි සමාන කරන්න තියෙන්නේ. මේ ප්‍රස්ථාරයේ නම මෙන්න තියෙනවා y සමානයි x. මේ ප්‍රස්ථාරයේ නම තියෙනවා ඍණ x ධන 2යි. ඒ නිසා සුළු කරගත්තාම ඔයාලට තේරෙනවා x ලගේ කියලා කියන්නේ 1යි කියලා. ওই විදිහටම ඔයාලට x2 කියන කෙනත් හොයන්න ඕන. x2 කියන්නේ මෙයා.
මේ පොයින්ට් එක මේ ප්‍රස්ථාරේ නම ඔයාට හම්බ වෙනවා x ඍණ 2 කියලා. මේ ප්‍රස්ථාරේ නම ඔයාට හම්බ වෙනවා ඍණ x ධන 4 කියලා. ඒ නිසා 2x ලගය 6යි. ඔයාට තේරෙනවා x ලගය 3යි කියලා. එහෙනම් ගාන හදලා ඉවරයි. x1 x2 අහුල ගත්තා නම් මෙතනින් ඔයා ලියනවා x ලගය කාට වඩාද? 1ට වඩා වැඩි 3ට වඩා අඩුයි. එහෙනම් මෙන්න මේ කියන අතර ඕනගයක් දාපුවාම ඔයාට මෙන්න මේ අසමානතාවය තෘප්ත වෙනවා. දැන් වැරදි වල තේරුම් ගන්න එපා. මේ අසමානතාවයයි මේකයි දෙකම සමානයි. ඒ කියන්නේ ඔයාට පදයක් එහාට මෙහාට ගියා කියලා කියන්නේ අසමානතාවය වෙනස් වුණා කියන එක නෙමෙයි. හරිද? අසමාන තියෙන අසමානතාවයම ඔයා චුට්ටක් එහාට මෙහාට අඳුරගෙන තමයි ගාන දාලා තියෙන්නේ. හරි. එහෙනම් ඔයාට අන්තිම උත්තරේ ඇවිල්ලා තියෙනවා 1ට වඩා වැඩි 3ට වඩා අඩුයි කියලා. හරි. අපි යන්න හදන්නේ 2022 අවුරුද්ද හැදුවා. අපි යනවා 2021 අවුරුද්ද ගානට. මේ බලන්න. ඔන්න හොඳට බලන්න. දැන් අර තියෙන දේ තමයි හරියටම අල්ලගන්න තියෙන්නේ. දැන් තාම ඔයාට වෙනසක් විදියට ගානක් ආවේ නෑ ඇත්තටම. තාම තිබුණ අසමානතා ගානම නැත්නම් තිබුණ මාපාංක ශිත ඇතුළත් අසමානතාවෙම තමයි ඔයා විසඳුවේ. ඔන්න අපි හදනවා 2021 අවුරුද්දේ ගාන. මේ බලන්නකෝ. ඒක කොහොමද තියෙන්නේ කියලා අපි බලමු. 2021 අවුරුද්දේ ගාන මෙන්න මේ විදියට. බලන්න. ඔන්න ඔයාට අඳින්න කියලා තියෙනවා මෙන්න මෙහෙම. y සමානයි දෙවතාවක් x ධන 1 කියන කෙනා. 2021 අවුරුද්දේ ගාන y සමානයි දෙවතාවක් x ධන 1 කියන කෙනා ඔයාට අඳින්න කියලා කියනවා එකම සටහනක. ආයවාට තියෙනවා දෙකරින මාපාංක x කියලා කෙනෙක්. මේ බලන්න y සමානයි දෙකරින මාපාංක x කියලා කෙනෙක් වාට ආය අඳින්න කියලා තියෙනවා. අඳින්න කියලා තිබිලා ඔන්න දැන් ඔයාගෙන් අහන්නේ මෙන්න මෙහෙම එකක්. මොකක්ද? එනයින් හෝ අන්නයිරකින් අහනවා දෙවතාවක් අපි ඒක අන්තිමට ලියමු මේක ඇඳලා ඉමු. හරිද? එකම සටහනක අඳින්න කියලා කියනවනේ. අපි ඇඳලා ඉමු. එහෙනම් පටස් ගාලා ලියන්න. මේක පොඩ්ඩක් විස්තර කරගත්තා නම් හරි. ඉතින් ආයෙත් අර වගේම කරගමු. මාපාංක x ධන 1 කියන කෙනා විස්තර කරගත්තාම එයාට හම්බ වෙනවා x ධන 1යි x ලගය කියන කෙනා ඍණ 1කට වැඩි ඍණෙන් ගුණ කරගන්න එන x ලගය ඍණ 1කට වඩා කුඩයි. එහෙනම් ඔයාට මේ අසමානතාවය වෙනස් වෙනගේ ඍණ 1යිනේ තියෙන්නේ. සංඛ්‍යා රේඛාවක් ගහපුවම ර්ණ 1යි තියෙන්නේ. එහෙනම් මේ ඍණ 1 කියන කෙනාට වඩා කුඩා වෙනකොට ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි මාපාංකය එතනට ලියන්නේ මෙන්න මෙයා. එහෙනම් අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි ඍණ 2යි x ඍණ 2 කියන කෙනා. ඔයා x ලගේ ඍණ 1කට වඩා වැඩි වුණාම අඳින්න ඕන ප්‍රස්ථාරය දිහා බලපුවාම මාපාංකය එතනට ලියන්නේ x ධන 1. ප්‍රස්ථාරයේ නම තමයි 2යි x ධන 2 කියන කෙනා. එහෙනම් ඒක හරි. මෙතනත් ඔයාලට මාපාංක x කියන කෙනා පටස් ගාලා ලියා ගත්තොත් එහෙම x ලගේ මාපාංක x කියන කෙනා ධන x විදියට තියෙන x ලගේ බිඳුවට වැඩි වුණාම ඍණ x විදියට තියෙනවා බිඳුවට වඩා කුඩා වුණාම සංඛ්‍යා රේඛාවක් ගහපුවම තේරෙනවා බිඳුව තමයි මේ වෙනස් වෙන අගය. ඒ නිසා බිඳුවට වඩා අඩු පැත්තේදී ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය බලන්න. ලස්සනට ලියන්න මේවා වරදි. හරිද? එහෙනම් උත්තරේ හම්බ වෙනවා x ධන 2 කියන කෙනා. ඒ වගේම ඔයාලට බිඳුව කියන කෙනාට වඩා වැඩි වෙනකොට මාපාංකය තරණ ගැලපෙන කෙනා ලියන්න. එතකොට 2 ඍණ x කියලා තමයි හම්බෙන්නේ. ඒ නිසා උත්තරේ ඔයාලට හම්බ වෙනවා ඍණ x ධන 2 කියන කෙනා ඔන්න අඳින්න තමයි තියෙන්නේ. හොඳට බලන්න. දැන් මම මේ ගානේ හොඳට බලන්නකෝ. මේ ලියලා තියෙන ගාන කියන කෙනාගේ අවසාන උත්තරයකට ඔයාලට දැන් යන්න තියෙනවා. ඊට කලින් අපිට අඳින්න තමයි තියෙන්නේ. අපි අඳිමු. එහෙනම් ඇඳාම ඔයාලට හම්බ වෙනවා. මෙන්න y අක්ෂය කියන කෙනා මෙන්න x අක්ෂය. ඍණ 1 කියන කෙනාට වඩා අඩු වෙනකොට අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි මෙයා. ඔයා ඍණ 1 කියන කෙනා දාන්න. මේ ඍණ 1 කියන කෙනා මෙන්න මේ ප්‍රස්ථාරයේ මේ x වලට දාන්න දාපුවාම උත්තරේ බිඳුවයි. එහෙනම් මෙතනින් තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. එහෙනම් මෙතනින් පටන් අරගෙන ඍණ අනුක්‍රමණයක් තියෙන ඍණ 2 හරහා යන ප්‍රස්ථාරය නිසා මෙන්න මේව තමයි ප්‍රස්ථාරය අඳින්නේ. ඔය තියෙන ඔයාට ඍණ 2යි x ඍණ 2 කියන ප්‍රස්ථාරය. ඔයාට වැඩි පැත්ත අඳින්න ඕන ප්‍රස්ථාරය කියන කෙනාගේ ඍණ 1ගේ මෙතෙන්ට දාපුවාම තේරෙනවා ඒත් බිඳුවයි. ඒ කියන්නේ ඔයාට ධන 2යි x ධන 2 කියලා කියන්නේ මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ධන 2 කියන කෙනා හරහා යන ඔන්න ඔහම තමයි ඔයාට ප්‍රස්ථාරය කියන කෙනා හම්බෙන්නේ. හරිද? එයත් හරි. ඊට පස්සේ මේ ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ ඔයාගේ ප්‍රස්ථාරය කියන කෙනාගේ මාපාංකය x කියන කෙනා පරිස්සමට පාවිච්චි කරගන්න. මේ වෙලාවේ x ලගේ බිඳුවට අඩු වුණාම බිඳුව කියන කෙනා දාන්න මෙතෙන්ට. බිඳුව කියන කෙනා දාපුවම දෙකෙන් ප්‍රස්ථාරය පටන් ගන්න. ඒ කියන්නේ ප්‍රස්ථාරය පටන් ගන්න මෙන්න මෙතනින් පටන් ගන්න. මෙන්න මෙතනින්. හරිද? අඩු පැත්තේ ප්‍රස්ථාරය අඳින්න ඕන ධන x ධන 2. ඒතකොට ධන x ධන 2 කියලා කියන්නේ ඔයාලට තේරෙනවා අඩු පැත්ත කියලා කියන්නේ මේ පැත්තනේ. මේ අඩු පැත්ත කියලා කියන්නේ මේ පැත්ත. ඒ පැත්ත අඳින්න ඕන x ධන 2 කියන ප්‍රස්ථාරය. හරි. ඒ කියන්නේ ඔයාට යන්න ඕන කවුරු හරහාද ඍණ 2 කියන කෙනා හරහා යන ඔන්නෝම ප්‍රස්ථාරයක් මේ තියෙන්නේ. මේක තමයි y සමානයි x ධන 2. දැන් ඔයාලා මේක පටල ගන්න. ඔයාලා ඕක අඳින්නේ අර පැත්තේ අඳින්න. ඒ අඳින්න බෑ අඩු පැත්තේ අඳින්න තියෙන x ධන 2 කියන ප්‍රස්ථාරය. හරි.
වැඩි පැත්තේ වාට අඳින්න ඕන ඍණ x ධන දෙක පටන් ගන්න තැන බලපුවාම මෙතනින්ම තමයි පටන් ගන්නෙ. ඍණ x ධන දෙක කියලා කියන්නේ වාට තේරෙනවා මෙන්න මේ විදිහට මේ පැත්තේ ධන දෙක කියන කෙනා හරහා යන ඔන්නෝම් ප්‍රස්ථාරයක් තමයි වාට අඳින්න තියෙන්නේ. හරි එහෙනම් ඔන්න අවශ්‍ය දේවල් ටික ඇඳිලා ඉවරයි. දැන් තමයි ගාන හදන්න තියෙන්නේ. හොඳට බලන්න. එයා මගෙන් ගානේ හදන්න කියලා කියන්නේ මෙහෙමයි. n9 හෝ 1 කින් තියෙනවා දෙවතාවක් x ධන දෙක කියන කෙනාගේ මාපාංකය. මම මෙතන ගාන ලියන්නම්. මෙන්න මේක තමයි මට හදලා දෙන්න කියලා කියන්නේ. දෙවතාවක් x ධන දෙක කියන කෙනාගේ මාපාංකය. ඊට පස්සේ ආය ඔයාට තියෙනවා කවුද බලන්න? දෙවතාවක් x ධන දෙකේ මාපාංකය ධන මාපාංක x. ධන මාපාංක x කුඩයි හෝ සමානයි 4යි කියන ඔන්න ඔය ගාන තමයි හදන්න කියලා කියන්නේ. දැන් හොඳට බලන් ඉන්න ඔයාට ඔය පෙන්වන්න තියෙන කෙනෙක් ගානේ තියෙනවද කියලා බලන්න. හරිද? ඒක තමයි වැදගත්ම දේ. ආය අපි ගාන හරිද බලමු. දෙවතාවක් x ධන දෙකේ මාපාංකය ධන මාපාංක x කුඩයි හෝ සමානයි 4. හරි. දැන් බලන්න ගාන දිහා. ඔය ඇඳපු ප්‍රස්ථාරය කියන කෙනාගේ මේක ඉන්නවද කියලා බලන්න. ඒක තමයි අංකයකටම බලන්නේ. බලපුවාම ඔයාට ඒක විදියටවත් නැහැනේ අඩු ගානේ. ඇයි දෙවතාවක් x ධන 2 කියලා එකක් නන් නෙවෙයි x ධන 1 කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනත් ඔයාට කෑලි බෑලි ටිකක් තියෙනවා. හරියට සෙට් වෙලා නැහැ හැබැයි. සෙට් වෙලා නැහැ. මම මෙහෙම කරන්නම්. හොඳට බලන්න. මේ ආකෘතියට නැත්නම් මේ ප්‍රස්ථාර වගේ දේවල් විදියට ගන්න ඕන නිසා මම මේ කෑල්ල මේ පැත්තට දාගන්නම්. ඒත් ඔය ගානම තමයි. ඒත් ඔය ගානේ කිසිම වෙනසක් නැහැ. මෙතන වාට තියෙනවා 4 ඍණ මාපාංක x කියලා. ඔන්න කිසිම වෙනසක් නැහැ. දැන් මේ දෙන්නම සමානයි. දැන් වැරදිවට තේරුම් ගන්න එපා. මේක මෙහෙමුණා කියලා වෙන දෙයක් නෙමෙයි තියෙන්නේ. එකම අර්ථයේ තියෙන්නේ. දැන් මේක හදන්න try කරන්න. ඒත් මේක හදන්න බෑ ඔයාට. අරක දෙහා බලලා මේක හදන්න බෑ. දැන් ඔයා මේ වගේ දෙයක් ඔයාගේ තිබුණ ප්‍රස්ථාරයෙන් ඔයා නිර්මාණය කරන්න. පොඩි දෙයක් ඒක. ඔයාට තේරෙන්න ඕන දෙවතාවක් x ධන 2 වගේ කෙනෙක් නෑ. හැබැයි දෙවතාවක් x ධන 1 වගේ කෙනෙක් ඉන්නවා. එහෙනම් මම එයාව ලියනවා. ඔන්න බලන්නකෝ. දෙවතාවක් x ධන 1 වගේ කෙනෙක් ලියනවා. කමක් නැහැනේ. අපේ ප්‍රස්ථාරයක් ඔය ලිව්වේ. ඊට පස්සේ මේක ඒක නෙමෙයි මේ තියෙන්නේ. හැබැයි ඒක වගේ කියලා හිතලා මම ලියනවා. එහෙම ලිව්වහම යාට හම්බ වෙනවා 2 ඍණ මාපාංක x කියලා. හරි ලියලා ඉවරයි. මේ අසමානතා ලකුණ මේ විදිහට තියෙන නිසා මම දානවා මෙතනත් අසමානතා ලකුණ ඔය විදිහට. අන්න හරි. දැන් බලන්න. මේක ඔයාලට විසඳන්න බෑද? පුළුවන්. කොහොමද විසඳන්නේ? විසඳන්නේ මෙහෙමයි. ඔයාලට නිල් ප්‍රස්ථාරය කියන කෙනා තමයි කවුද නිල් ප්‍රස්ථාරය කියන කෙනා? ඒක තමයි මේ නිලෙන් ලියලා තියෙන්නේ. එතකොට මෙන්න රතු පාට කෙනා මෙහෙම ලියන්න. දැන් ඔන්න පාටත් එක්ක තේරෙනවනේ. වර්ණ අන්ධතාවය කෙනෙකුට තමයි මේ වෙලාවේ පාට පේන්නේ නැත්නම් ගානට පාටත් පේනවා. රතු ප්‍රස්ථාරය නිල් ප්‍රස්ථාරය තමයි තියෙන්නේ. මේ අසමානතාවය විසඳනවා කියන එකේ අර්ථය තමයි රතු කෙනා උඩින් ඉන්න ඕන. රතු උඩින් ඉන්නෝ. කොහෙද ඉන්නේ බලන්න. මේ තියෙන්නේ. මෙන්න රතු උඩින් ඉන්න කලාපයක් තියෙනවා. ඉතින් රතු උඩින් ඉන්න කලාපය. ඒක තමයි මේ වෙලාවේ විසඳුම. හරිද? මේ වෙලාවේ විසඳුම කියන කෙනා තමයි මෙන්න මේ පොයින්ට් එක නම් හැබැයි හොයාගන්න ඕන එක x1 කියලා. මෙතනගේ බිඳුවයිනේ. එහෙනම් විසඳුම තමයි x1 කියන කෙනාට වඩා විශාලයි හෝ සමානයි බිඳුවට කුඩයි හෝ සමානයි කියන එක තමයි මේ ගානේ විසඳුම. මේ ගානේ උත්තරය තමයි මේක. අපි x1 හොයමු. කොහේ හරි තැනක x1 කියන කෙනා හොයන්න. මම ඔන්න x1 කියන කෙනා මේ වගේ තැනක හොයනවා. එහෙනම් හොයපුවාම යාට හම්බ වෙනවා x1 කියලා කියන්නේ මේ ප්‍රස්ථාරයේ නම තමයි ඍණ 2යි x ඍණ 2. මේ ප්‍රස්ථාරයේ නම තමයි x ධන 2 සමාන කරන්නයි තියෙන්නේ. එහෙනම් මෙහාට ආපුවම 3යි x ඍණ 4 වෙලා x ලගේ වාට හම්බ වෙනවා ඍණ 4 යට 3යි කියලා. මෙන්න වැඩේ. වාට උත්තරේ හම්බ වෙනවා. එහෙනම් කවුරු කියලාද? x1 යගේ ඍණ 4 යට 3යි. එහෙනම් ඊට වඩා වැඩි කුඩයි හෝ සමානයි බිඳුවයි කියලා මෙන්න අපේ පළවෙනි ගාන. මෙන්න ඔයාට ඒකේ උත්තරේ විදියට තියෙනවා. ඔන්න උත්තරේ තියෙනවා. හොඳට තේරුම් ගන්න. දැන් මේ ඔයා අනවශ්‍ය ගානක් හදලා තියෙනවා. හැබැයි මගේ මේ ගාන හම්බෙන විදිය ගැන චුට්ටක් කල්පනා කරලා බැලුවොත් ඔයාට තේරෙනවා බලන්න මෙන්න මේ ගාන නැත්තම් මේ ගාන මට හම්බෙනවා මෙන්න මෙයාට පොඩි වෙනසක් කරපුවාම. අන්න ඒකට තමයි අපි කිව්වේ ප්‍රතිස්ථාපනයක් කරනවා මේ වෙලාවේ. විචල්්‍ය පදේ මාරු වෙලා තමයි තියෙන්නේ. ඔයාට තේරෙනවද බලන්න මෙන්න මෙහෙම එකක්. මේ තරුව කියන සමීකරණය කියන කෙනාගේ x කියන කෙනා තියෙන තැනට මම දානවා x බෙදීම 2යි කියලා. විචල්්‍ය පදේ මාරු කරන්නයි හදන්නේ. මම ලියනවා ප්‍රතිස්ථාපනය කරනවා කියලා. අපි කරමු එහෙනම්. කරන්න බලන්න මේ ගානේ හැම x තැනකටම x බෙදීම 2 කියන කෙනා දාන්න බලන්න මෙයාගේ දාන්න. දාපුවාම මෙන්න x බෙදීම 2 කියන කෙනා දැම්මා. හරි. මෙතන ඔයාට තියෙනවා 2. හරි. මෙතන x බෙදීම 2 කියන කෙනා දැම්මා. අපි මෙතන පොදු හරයක් ගත්තාම තේරෙනවා x ධන 2 වෙලා යට තියෙන්නේ 2 කියලා කෙනෙක්. මෙතන ඔයාට 2යි. ඍණ මාපාංක x බෙදීම 2 කියලායි හම්බෙන්නේ. මේ දෙකට මේ දෙක කැපිලා හැමෝම 2කින් ගුණ කරගත්තාම මෙන්න ඔයාට මොකක් හම්බෙනවද?
මේක දෙකෙන් ගුණ කරපුවාම දෙකක් ආවා. මෙතන ඔයාට 4 වුණා. මෙතන මාපාංක x කියලා. මොකද්ද මේ ආවේ බලන්න. මේ ආවේ ඔයා බලාපොරොත්තු වෙන ගාන. මේ තියෙන ඔයා බලාපොරොත්තු වෙන ගාන. කෝ බලාපොරොත්තු වෙන ගාන. මේ තියෙන බලාපොරොත්තු වෙන ගාන. මේක තමයි බලාපොරොත්තු වෙන. හැබැයි ඉතින් මේක තමයි ආවේ. ඉතින් අවුලක් නැහැ. බලාපොරොත්තු වෙන ගානයි මේක අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මොකද යාම තමයි තියෙන්නේ. දේවතාවක් x ධන 2 හරි අසමානතා ලකුණ හරි 4 හරි මේක හරි. මොකද්ද කරන්න තියෙන්නේ ඔයාට? ඔයාට මෙයාගේ විසඳුම හොයන්න තමයි තියෙන්නේ. එහෙනම් අපෙන් ගානේ අහන්නේ මෙයාගේ විසඳුම. කොහොමද මෙයාගේ උත්තරේ හොයන්නේ එහෙනම්? මෙයාගේ උත්තරේ හොයන්නේ මෙන්න මේ ගානේ x වලට x බෙදීම දෙක දාලා තමයි ඔයාට මොකක් ආවේද? අපිට ආපු නැත්නම් අපෙන් අහන ගාන ආවේ ආන් එහෙම. එහෙනම් ඔයා මේ ගානේ උත්තරේට දාන්න. මේ ගානේ උත්තරේට දාන්න x වලට x බෙදීම දෙක කියන කෙනා දාන්න. එහෙමනේ කරන්නේ. ගාන කියන කෙනාට වෙනසක් කරලා අපේ ගාන ආවනම් උත්තරේට වෙනසක් කරලා අපේ උත්තරේ ගන්නයි හදන්නේ. x බෙදීම දෙක කියන කෙනා දාන්න. එහෙනම් අවසාන උත්තරේ හම්බෙනවා හැමෝම දෙකෙන් ගුණ කරගත්තාම ඍණාට බෙදීම 3. මෙතන x වෙනවා. මෙතන බිඳුවයි. මෙන්න මේක තමයි අපේ අවසාන උත්තරය කියලා හම්බෙන්නේ. මම හිතනවා ඔයාට පැහැදිලි. හරිද? එහෙනම් ගානේ ඔයාට ඍණ 8 බෙදීම 3ට වඩා විශාලයි හෝ සමානයි x ලගේ බිඳුවට වඩා කුඩායි හෝ සමානයි කියලා ලස්සන උත්තරයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. 2021 ගානයි අපි හැදුවේ. අපි යනවා 2020 ගානට බලන්න. අපි බලමු දැන් ඔන්න ඔයාට පොඩි පොඩි දේවල් ටික වෙනසකට අහු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට උත්තරේ හොයන් යනකොට චූටි චූටි කතා වලින් ගණන් වෙනස් කියන එක තේරෙනවා. එහෙනම් 2020 ගාන තමයි මම මේවට හදන්නේ. මම අවශ්‍ය දත්ත ටික ලියන්නම්. ඊට පස්සේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. වැදගත් දේ දැන් අර රටාවක් අහු වුණාට පස්සේ ඔයාට එකම විදිහට දුවන්නේ. දැන් ඔයාට මේ වෙනකොට මේ හදන්න ඕන දේවල් ඇතුලේ තියෙන සියලුම දේවල් ටික කතා කරලා ඉවරයි. ඒ කියන්නේ ඔයාට කොහොමද මේ මාපාංක සමානතාවයක් විසඳන්නේ, ඒවට විසඳන්න තියෙන ක්‍රම සහ අපිට හම්බෙන්න පුළුවන් විශේෂ අවස්ථා සියලුම දේවල් ගැන කතා කරලා ඉවරයි. හරි බලන්නකෝ. ඔන්න අපි හදනවා 20 ගාන. ගානේ මොකද්ද කියන්නේ කියලා බලමු. මේ බලන්න අපි එනවා 2020 අවුරුද්දේ මේ විදිහට. එයා කියනවා එකම රූප සටහනක කතාව එකම දෙයක් තියෙන්නේ. හරිද? එකම රූප සටහනක වාට අඳින්නලු y සමානයි 3 වතාවක් මාපාංක x ඍණ 1. 3 වතාවක් මාපාංක x ඍණ 1. හරි. ආයෙ මට තියෙනවා y සමානයි මාපාංක x ධන 3 කියන කෙනා අඳින්නලු. හරිද? මොනව කරන්නත් අඳින්න. n හෝ 1 ක්‍රමයකින් තව පොඩි සෙල්ලමක් තියෙනවා. ඇත්තටම මේකත් ප්‍රතිස්ථාපනයක් තමයි තියෙන්නේ. එහෙනම් මෙයා වැඳ ගන්න පටස් ගාලා ලියා ගන්න x ඍණ 1 මාපාංකය ලිව්වා. මෙන්න x ඍණ 1 x ලගේ එකට වඩා වැඩි. මෙන්න ඍණෙන් ගුණ කරා x ලගේ එකට වඩා කුඩායි කියලා ලිව්වා. සංඛ්‍යා රේඛාවක් ඇඳගත්තාම ඔයාලට තේරෙනවා එකට වඩා කුඩා වුණාම ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි ඍණ x ධන 1. ඒ කියන්නේ ඔයාට ඍණ 3x ධන 3 තමයි අඳින්න තියෙන්නේ. පරිස්සමට අඳින්න. x ලගේ එකට වඩා වැඩි වුණාම ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි 3x ඍණ 3 කියන කෙනා. හරි. ඒකත් ඔයාට ඔලුවට ආවා. එහෙනම් ඒ කතාව ඉවරයි. අපි යනවා මෙතෙන්ට. මෙතන මාපාංක x ලියන්න ඔයා. ලිව්වහම තේරෙනවා x බිඳුවට වඩා වැඩි වුණාම ඍණ x වෙනවා බිඳුවට වඩා අඩු වුණාම. එහෙනම් ඔන්න බිඳුවට වඩා අඩු වෙනකොට අඳින්න ඕන ප්‍රස්ථාරය දිහා බලපුවාම මාපාංක එතනට දාන කෙනා ලියන්න. බිඳුවට වඩා වැඩි වුණාම ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි කවුද බලන්න? මාපාංක එතනට ගැලපෙන කෙනා ලියන්න. ලේසි දේවල් තියෙන්නේ. හරිද? ඕන ගානක් වාට පටලන්න නැතුව හදන්න පුළුවන්. හරි. දැන් අපි අඳිමු. එහෙනම් මෙන්න අපේ ගාන. මේ තියෙන්නේ බලන්න. මෙන්න x අක්ෂය, මෙන්න y අක්ෂය. වෙනස් වෙනගේ තමයි පළවෙනි කෙනා 1. එකට අඩු වෙනකොට 1 දාන්න මෙතෙන්. එතකොට බිඳුවයි. ඒ කියන්නේ මෙන්න මෙතනදී ඍණානුක්‍රමණයක් තියෙන ධන 3 හරහා යන ප්‍රස්ථාරය තමයි අඳින්නේ. ඔය අඳිනකොට මේ වේගයෙන්ම ලියාගෙන යන ප්‍රස්ථාරයේ නම අක්ෂ කැපෙන තැන්. ලස්සනයි. එකට වඩා වැඩි වුණාම 1 දාන්න ඒත් ඔයාට හම්බ වෙනවා බිඳුවයි මේ ප්‍රස්ථාරයේ නම අක්ෂ කැපෙන තැන් ලියනවා. එහෙනම් ඔන්න ප්‍රස්ථාරයේ නමත් ලිව්වා මේ විදිහට. අක්ෂ කැපෙන තැනත් ඉතින් මෙතන කැපෙන්නේ කීයෙන්ද? මේ 1 කියන කෙනාගෙන් තමයි කතාව දුවන්නේ. බිඳුවට වඩා අඩු වැඩි වුණාම බලන්න බිඳුවේදී බිඳුව වගේ මේකට දාන්න. ප්‍රස්ථාරයේ නම තමයි පටන් ගන්නෙ 3න්. මෙතනින් තමයි පටන් ගන්න. එහෙනම් ඔයාලට අඩු පැත්තේ අඳිනවා ඍණ x ධන 3. අඩු පැත්තේ ඔයා අඳිනවා ඍණ x ධන 3. ඍණ අනුක්‍රමණයක් තියෙන ධන 3 හරහා යන ප්‍රස්ථාරයක් නිසා මෙන්න මෙහෙම තමයි නෙවෙයි ඔයා කොහොමද අඳින්නේ? මෙන්න මෙහෙම තමයි ප්‍රස්ථාරය අඳින්නේ. ඇයි ප්‍රස්ථාරය අනුක්‍රමණය ඍණ 1යිනේ. ඒ නිසා ධන 3 හරහා යන විදිහට මෙන්න මෙහෙම තමයි එයා අඳින්නේ. පරිස්සමට අඳින්න වෙනවා. මොකද බොරු කරන්න බෑ. බොරු කරොත් වැඩේ ඉවරයි ඉතින්. හරි. ඊට පස්සේ ඔයාලට තියෙනවා මොකද්ද තියෙන්නේ බලන්න මෙයා
බින්දුවට වැඩි වුණාම x ධන 3 ඒ නිසා එයා අඳින්නේ ඔන්න ඔහම තමයි අඳින්නේ. එහෙනම් එයාගේ නම තමයි x ධන 3. ඇත්තට මම ඒවා අඳිනකොට මේ අනුක්‍රමණ ගැන අවබෝධයෙන් අඳින්නේ. අනුක්‍රමණය වැඩි කියලා කියන්නේ x අක්ෂයේ ධන දිශාවත් එක්ක වාමාවර්තව හදන කෝණයේ tan නගය තමයි වැඩි. කෝණය වැඩි කියලා ගත්තා නම් ඉතින් අවුලක් නැහැ. මොකද කෝණයයි tan නගයයි එකම විදිහට තමයි අනුලෝම සම්බන්ධයක් තියෙන නිසා කෝණය වැඩි කියලා කියන tan නගය වැඩි කියන එකම තමයි. ඒ නිසා මේ අඳින කෙනාගේ අනුක්‍රමණය 1යි උඩ කෙනාගේ 3යි නිසා ඌට වඩා මෙයා අඩු වෙන විදිහට තමයි අඳින්නේ. හරි කතන්දරේ ඉවරයි. දැන් අහනවා මගෙන් ගානක්. ඔන්න අහන ගාන. හරිද? ඒ ගාන ගැන පොඩ්ඩක් එහෙම ඔළුවේ තියන් ඉන්න. අපි යාව ලියමු බලන්න. n9 හෝ 1 මෙන්න හදන්නලු 3 වතාවක් 2x ශ්‍රේණි 1 කියන කෙනාගේ මාපාංකය තව ඔයාට තියෙනවා මෙතන විශාලයි 2යි මාපාංකය x ධන 3 කියලා මෙන්න මෙහෙම එකක් මට හදන්න කියලා තමයි කියන්නේ. හරි. දැන් බලන්න. ඔයා මේක හදන්න ඇන්ද මේකද කියලා බලන්න. ඉතින් ඕක ඇඳලා තියෙනවද? නැහැ. කොහෙවත් තැනක ඇඳලා නැහැ. හැබැයි හොඳටම තේරෙනවා ඇඳපු කෙනයි මෙයයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. අපි මේ විදිහේ ගානක් විසඳන්නයි හදන්නේ. හොඳට තේරුම් ගන්න මේක නෙමෙයි අපි විසඳන්නේ. මේ විදිහේ ගානක් ඇඳපු කට්ටිය ඇසුරෙන් තමයි හොයන්නේ. එහෙනම් මම ලියනවා මෙන්න මෙහෙම දෙයක්. ඇඳපු කට්ටිය ගාව තියෙනවා මේ වගේ කෑල්ලක්. එයාගේ නම තමයි 3 වතාවක් x ශ්‍රේණි 1 කියන කෙනා. ඇඳපු කට්ටිය ගාව තියෙනවා මේ වගේ කෑල්ලක්. එයාගේ නම තමයි මාපාංක x ධන 3 කියන කෙනා. අපිට මේ වගේ අසමානතාවයක් ගානේ දාන්න ඕන නිසා මේ ගානටත් මම දානවා මෙහෙම එකක්. ඔය බලන්න ලස්සනයි. මේ මොකද්ද? මේ තියෙන්නේ ඔයා බලන්න කළු රතු පාට ලියන්න. පාට ලියනකොට ඔයාලට තේරෙනවා මේ තියෙන්නේ කළු. කළු තියෙන්නේ. මේ තියෙන්නේ කළු. මේ වාගේ කළු ප්‍රස්ථාරය. ඊට පස්සේ මේ තියෙන්නේ රතු ප්‍රස්ථාරය. ඔන්න ප්‍රස්ථාරත් හරි. පාටවල වල සිද්ධියත් ඔන්න හරි. වෙන රතුත් තියෙනවා. දැන් මොකද කරන්නේ බලන්න. දැන් ඉතින් කරන්නේ ගානේ කියනවා කළු ලොකුයි රතුට වඩා. කළු ලොකුයි නම් ඔය ඇඳගන්න කළු ලොකු සීන් එක මේ තියෙන කළු ලොකුයි ඔන්න කළු ලොකුයි මෙන්න කළු ලොකුයි ඔන්න කළු ලොකුයි ඔය තියෙන. ඒ උත්තර ටික ඇඳගන්න තියෙන. මෙතන නම් ඔයාලට තේරෙනවා මේ ඡේදන ලක්ෂයේ බිඳුවයි. මෙන්න මේක ඔයාලට හොයන්න වෙනවා x1 කියන කෙනා. මම x1 පටස් ගාලා මේ පැත්තේ හොයන්න. මේ දෙන්න සමාන කරගන්න තැන තමයි x හම්බෙන්නේ. ඒ කියන්නේ 3යි x ශ්‍රේණි 3ට x ධන 3 සමාන කරපුවාම 2යි x 6 වෙලා x ලගේ 3 වෙනවා. හරි එහෙනම් ඔයාලට මෙයාගේ විසඳුම තේරෙනවා. මොකද්ද මෙයාගේ විසඳුම කියන කෙනා? බිඳුවට වඩා අඩු කෑල්ල උත්තරයක්. එහෙනම් x කුඩායි බිඳුව හෝ x1 කියන කෙනාගේ අගයට වඩා වැඩි කෑල්ල උත්තරයක්. ඒ කියන්නේ කවුද උත්තර වෙන්නේ? උත්තර වෙන්නේ ඔයාලට තේරෙනවා x ලගය මේ තියෙන උත්තර. හරිද? මම මේකට තරු 2 කියලා ලියන්නම්. මේ තියෙන අපේ ගාන තරුව කියලා ලියන්න. මේක තමයි අපේ උත්තරේ. හැබැයි මේ අපේ ගානේ උත්තරේ නෙමෙයි. හරිද? මේ තියෙන්නේ කොහෙදෝ යන ගානක්. ඒ කියන්නේ ඇඳපු ප්‍රස්ථාර වලින් හදපු ගානක්. අපේ ගාන තාම එළියට බැස්සේ නැහැ. එළියට බස්ස ගන්නයි හදන්නේ. කොහොමද එළියට බස්ස ගන්නේ? මෙන්න මේ හදපු ගානත් එක්ක ලොකු සම්බන්ධයක් එයාගේ තියෙනවා. මේ ලොකු සම්බන්ධය හොයන්න. තේරෙනවා x තැන 2x වෙලා මෙතනත් ඔයාලට 2x වෙලා තමයි දෙකක් එළියට දාලා තියෙන්නේ. නිසා මම මොකක් කරගන්නවද? මම කරගන්නවා මෙන්න මෙහෙම දෙයක්. මේ තරුව කියන කෙනාගේ ඔයාට x කියන කෙනාගේ අගය කවුරු කියලාද? 2x කියලා ප්‍රතිස්ථාපනය කරන්නයි හදන්නේ. අන්න කතාව ලස්සනට එනවා. මේමයි ඉතින් ඔයා මේ වෙලාවේ සිහියෙන් ඉන්න වෙනවා. හරිද? ඒ සිහියෙන් නැති වුණොත් ඇත්තටම මේ ගාන මෙතනින් එහාට හදන්න බෑ. ඔන්න ලිව්වා. හැම x තැනක්ම 2x කියලා ලියනවා. මෙතන නම් අවුලක් නැහැ. ගානේ ලස්සනට ඒ විදිහටම පෙන්වන්න තියෙනවා. මෙතන ඉතින් මාපාංකයෙන් වාට දෙකක් ගත්තා කියන එකේ හානියක් නැහැ නේද? මාපාංකය කියන්නේ ධන වටිනාකමක්. ධන දෙක තමයි එළියේ තියෙන්නේ. එහෙනම් ඔන්න ඔහොම එකක් ඔයාට හම්බ වෙනවා. එහෙනම් ඔයා කොහොමද මෙයාගේ උත්තරය හොයන්නේ? අන්න වැඩේ. උත්තරය හොයන්නෙත් මෙන්න මේ x තියෙන තැන් වලට ඔයා දානවා 2x කියලා. මේ x තැනට දානවා 2x කියලා. මෙතනින් හම්බ වෙනවා x ලගේ බිඳුවට කුඩායි. මෙතනින් හම්බ වෙනවා x ලගේ 3 බෙදීම 2ට වඩා වැඩි කියලා. මැද්දට හොදාලා බොහොම ලස්සනට ඔයාට උත්තරේ ලියන්න වෙනවා. හරි එහෙනම් ඔන්න උත්තරේ පැහැදිලි. මොකක් කියලාද? බිඳුවට වඩා කුඩායි 3 බෙදීම 2ට වඩා විශාලයි කියලා. හරි මං හිතනවා කතාව පැහැදිලි. අපි බලමු 2019 ගානත් මොකද වෙලා තියෙන්නේ කියලා. එකම ආකෘතියක් තමයි තියෙන්නේ. හරිද? ඒකෙත් ඔයාට ප්‍රතිස්ථාපන කතාවක් තියෙනවද කියන එක හොයාගන්න අමාරුයි. අපි අඳිමු 2019 ගානත් බලන්න. එහෙනම් ඔන්න අපි එනවා 2019 ගානට. දැන් අර රටාවක් තේරුණාට පස්සේ තේරෙනවා මේක ඇතුළේ ඉතින් අර කොච්චර මැරීගෙන දැඟලුවත් එකම අර්ථයක් තියෙන්නේ, එකම කතාවක්, එකම විදියකට තමයි ගාන දුවන්නේ. ඒ කතාව ඇතුළේ ඔයාලා ජීවත් වෙන්න තමයි තියෙන්නේ. හරි බලන්න 2019 ගානත් මොකද වෙන්නේ කියලා. මෙන්න 2019. හරි ගානේ කියනවා මෙහෙම දෙයක්. 2019 A level. එයා මට අඳින්න කියලා තියෙනවා එකම සටහනක ආයෙත්
y සමානයි 4x ඍණ 3 කියන කෙනාගේ මාපාංකය. ඊළඟට කියනවා y සමානයි 3 ඍණ 2යි මාපාංකය x කියන කෙනා. එහෙනම් ඔන්න ඔය ප්‍රස්ථාර දෙක තමයි එකම සටහනක අඳින්න කියලා කියන්නේ. දැන් මේ වගේ කෙනෙක් එහෙම අඳින්න ලේසියෙන්ම පුළුවන් නේද? 4x ඍණ 3 ප්‍රස්ථාරය ඇඳලා එයාගේ ඍණ පැත්ත ටික ධන පැත්තට කරන්න පුළුවන් නේ. අතනත් ඇත්තටම ඉතින් මාපාංක x කියන කෙනාගේ ඍණ දෙකෙන් ගුණ කරගත්ත ප්‍රස්ථාරයේ ඒකක 3ක් උස්ස ගත්තා නම් හරි ටිකක් කරදර වෙන්න පුළුවන් ඔයාට. ඒ නිසා මම මේක පොඩ්ඩක් ලියා ගන්නම්. මාපාංක x කියන කෙනා ලිව්වහම x විශාලයි හෝ සමානයි බිඳුවයි ඍණ x වෙනවා කුඩයි බිඳුවයි කියලා ලියනවා. එහෙනම් කුඩයි බිඳුව කියන ප්‍රාන්තරය ඇතුළේ ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි මාපාංකයේ තැනට ලියන්නේ ඔයා. කවුද ලියන්නේ? ඍණ x කියන කෙනා ලියනවා. ඒ කියන්නේ ඔයා අඳින්න ඕන 2x ධන 3යි කියන කෙනා. බිඳුවට වඩා වැඩි වුණාම ඔයා අඳින්න ඕන ප්‍රස්ථාරය තමයි 3 ඍණ එතන 2යි එතන ධන x තමයි ලියන්නේ. නිසා ප්‍රස්ථාරයේ නම ඍණ 2x ධන 3 කියලා තමයි ලස්සනට හම්බෙන්නේ. මේක නම් ලොකු අරුමයක් නෑ වගේ මට තේරෙනවා ඒක අඳිමු එකපාරම මේම. එහෙනම් ඔන්න අඳිනවා ප්‍රස්ථාරය. බලන්න. මෙන්න ඔයාලට තියෙනවා y අක්ෂය, මෙන්න තියෙනවා x අක්ෂය. මේ ප්‍රස්ථාරය අඳිද්දී 4x ඍණ 3 කියලා කියන්නේ මෙන්න මේ විදිහේ ප්‍රස්ථාරයක් පල්ලෙහාටත් යනවා, ඕන්න ඔහම යනවා ඍණ 3 හරහා. හැබැයි ඒ ටික ඔයාලට අඳින්න වෙන්නේ නෑ මේ වෙලාවේ. ඇයි අඳින්න වෙන්නේ නැත්තේ? ඔයා මාපාංකයක් නෑදින්නේ. ඒ නිසා මාපාංකයක් අඳිනකොට මේ x අක්ෂයෙන් යට තියෙන කොටස දර්පණයක් විදිහට ඔන්න ඔහම තල දර්පණයක් විදිහට අඳගත්තා නම් හරි. මෙතන ඍණ 3 කියන කෙනා හරහා නෙමෙයි යන්නේ. මෙතන යන්නේ එතකොට ධන 3 කියන කෙනා හරහා. මොකද මේ ප්‍රස්ථාරයේ නම ඔයාට ඍණ 4x ධන 3 බවට පත් වෙනවා. එහෙනම් ඔන්න ඔහම තමයි පළවෙනි මාපාංක කෑල්ල ඇඳාම හම්බෙන්නේ. මෙයා අඳිනකොට හම්බෙන්නේ අපි වෙන පාටකින් අඳිමු. මෙයා බිඳුවට අඩු කෑල්ලේදී මෙන්න මේ ප්‍රස්ථාරය. එහෙනම් බිඳුවේදී අගේ බලන්න බිඳුවේදී 3යි මේ තියෙන්නේ. බිඳුව දාන්න 3යි. අඩු පැත්තේ අඳින්න ඕන ධන 2x. හොඳට බලන් ඉන්න. ධන 2x ධන 3. අඩු පැත්ත කියලා කියන්නේ මේ පැත්තේ. මේ පැත්තේ. ධන 2x ධන 3 හරහා තමයි යන්න තියෙන්නේ. මේ ධන 2x ධන 3 නේ ප්‍රස්ථාරය. එහෙනම් මෙන්න මේ විදියට ඔයා අඳිනවා. මෙතන යන්නේ එතකොට ඍණ 3 බෙදීම 2 හරහා. ප්‍රස්ථාරයේ නම තමයි 2x ධන 3යි. ඔයා අඩු පැත්තේ වැඩි පැත්තේ අඳින්න ඕන x ලගේ දාපුවම ධන 3ම තමයි. ඍණ 2x ධන 3 නිසා මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් තමයි අදින්නේ. ඔන්න ඔහොම එකක්. එහෙනම් මේ කැපිලා යන තැන අගේ 3 බෙදීම 2යි. ප්‍රස්ථාරයේ නම තමයි ඍණ 2x ධන 3 කියලා ලස්සනට ඔයා අවශ්‍ය දේවල් ඇඳලා ඉවරයි. බලන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ නේ මේවට නිකන් අපරාධය. අපි මේවා ලොකු වෙලාවක් අරගෙන නිකන් විස්තර කර කර අනවශ්‍ය දේවල් හදන එක හරි අපරාධයක්. හරිද? ඒවා හරි අවබෝධයෙන් ගානට පට ගාලා ලියන වේගයෙන්ම අවශ්‍ය දේවල් ලියවිලිව යන්න ඕන. හරි ගානේ මගෙන් අහන්නේ මොකද්ද බලන්නකෝ. අහනවා මෙන්න මෙහෙම ගානක්. මේ බලන්නකෝ මම මේ ගාන මෙතන ලියන්න. ඔන්න ගාන ලියනවා. ඒ ගාන තමයි 2x ඍණ 3 කියන කෙනාගේ මාපාංකය. හරි. ඊට පස්සේ ආයමට දීලා තියෙනවා ධන මාපාංක x. හරි. ආයමට තියෙනවා කුඩයි 3යි. ඔන්න ඕක තමයි විසඳන්න කියලා කියන්නේ. මෙහෙමයි ඉතින් ඔයා එකපාරම මේක විසඳන්න දඟලන්න එපා. ඔයා දැන් මොනවා හරි විදිහට කම්පෙයාර් කරන්න. ඔයා ඇඳපු ගානත් එක්ක මොනවා හරි සම්බන්ධයක් තියෙනවද කියලා. ඇඳපු ගානත් එක්ක එහෙම සම්බන්ධයක් තියෙනවද කියලා බලනද්දී එහෙම ලොකු සම්බන්ධයක් වාට පේන්නෙත් නෑ. අපි පොඩ්ඩක් හරි ගස්සගමු මෙයා. කොහොමද හරි ගස්සගන්නේ? 4x ඍණ 3 කියලා කෙනෙක් මෙතන පේන්නේ නෑ. මෙතන 3 පේනවා මෙහෙම පේන නිසා මේකව මෙහෙට ගේන්න. එහෙනම් මම මෙයාව තනි කරගන්නම් බලන්න. ඔන්න ඔය විදිහට. එයාව තනි කරලා මෙයා මෙහෙට ගේන්න. එතකොට මට මේ ගාන වෙනස් වුණාද? නෑ. ඔයා මේක හදන්න try කරත් මේක හදන්න try කරත් දෙකම එකයි. හැබැයි මේක නෙමෙයි ඔයාගේ ගානේ තියෙන්නේ. මම බලනවා ගාන. මං ගාන බලලා මගේ ගාන මන් ලියා ගන්නවා. මගේ ගාන ලිව්වහම ඔන්න 4x ඍණ 3 කියන කෙනාගේ මාපාංකය කියන කෙනා මගේ ඇඳපු ගානේ තියෙනවා. ආයෙ වාට රතු පාටින් ඇඳලා තියෙන කෙනෙක් ඉන්නවා 3 ඍණ 2x කියන කෙනාගේ මාපාංකය. හොඳට බලන්න. මේ දෙන්න අතර ඕන සෙල්ලමක් වාට ගානේ හදන්න පුළුවන්. ඕනම එකක් හදන්න පුළුවන්. හැබැයි දැන් මේක නෙමෙයි ගානේ තියෙන්නේ. පොඩි සම්බන්ධයක් තේරෙනවා. බලන්න මේ අපි මේ අසමානතා ලකුණ මෙහෙම තියෙන නිසා මෙතනත් මම ඒ අසමානතා ලකුණම දානවා. දැන් මේක විසඳන්න බෑද? පුළුවන්. කවුද? කළුට වඩා රතු උඩින් ඉන්නවා. කළුට වඩා රතු උඩින්. රතු උඩින් නම් මේන්. ඕන් රතු උඩින් ඉන්නවා කෑල්ල. මේ තියෙන. ඔයාටම විසඳන්න තියෙන. අපි විසඳලා තියමුක බලන්න. මෙතන උත්තරේ බිඳුවයි. මෙතනගේ x 1යි කියලා ගමු. එතකොට x 1 හොයන්න. පටස් ගාලා x 1 කියන කෙනාගේ හොයාගත්තාම ඔයාට තේරෙනවා මෙයාගේ නම තමයි 4x ඍණ 3 සමාන කරනවා. මෙයාගේ නම තමයි ඍණ 2x කියන කෙනා ධන 3. අහට මෙහෙට දාගන්න 6යි. හරිනේ ඍණ 2x ධන 3 නේ. මෙයා මෙහෙට 6x එනවා. මෙතන 6යි. එහෙනම් x ලගේ 1යි කියලා හම්බෙන්නේ. කොතනද අගේ? මෙන්න මේ අගේ 1යි කියලා හම්බෙන්නේ. එහෙනම් මට මේ ගානේ විසඳුම කියන කෙනෙක් හම්බෙනවා. මේ ගාන අපි තරුව කියලා දාමු. විසඳුම තමයි මේ පරතරයේ උත්තරේ වෙන්නේ. ඒ කියන්නේ x ලගේ කාට වඩාද? බිඳුවට වැඩි 1ට වඩා අඩුයි කියලා තමයි උත්තරේ හම්බෙන්නේ.
මේකගේ එකයිනේ. සමානතාවයකුත් නැහැනේ ගානේ. එහෙනම් මෙන්න ඔයාගේ උත්තරේ තමයි මේ ආවේ. දැන් හොඳට බලන්න අපේ ගාන අපි කොහොමද නිර්මාණය කරගන්නේ මේ ගානෙන් කියලා. මට තේරෙනවා අතන මෙතන 4x උනාට අතන 2x තියෙනවා. මෙතන 2x උනාට අතන x තියෙනවා. එහෙනම් මෙන්න මේ ගානේ මොකද්ද කරන්නේ ඔයා? මේ තරුව කියන ගානේ මෙතන තරුව කියන කෙනාගේ එයාගේ වාට තියෙන x කියන කෙනා තියෙන තැනට අපි දානවා x බෙදීම 2යි කියලා. ඇයි එහෙම දාන්නේ ඔයා? එහෙම දාන්නේ අපේ ගාන හදාගන්න. එහෙනම් ප්‍රතිස්ථාපනය කරමු කියලා තමයි ඔයා ලියන්නේ. ලියන්න මේ ගානේ 4යි x තියෙන තැනට x බෙදීම 2 කියන කෙනා දාන්න. දැම්මා මෙතනත් ඔයාට x කියන කෙනා තියෙන තැනට x බෙදීම 2 කියන කෙනා දාන්න. දාපුවම මෙයාට මෙයා කැපිලා මෙතන 2ක් වෙලා මෙන්න 2යි x ඍණ 3 මාපාංකය මෙතන 3 ඍණ මාපාංක x කියලා අපේ ගාන ආවා කියලා තේරෙන්න ඕන. අහලා තියෙන ගාන තමයි ආවේ. 2යි x ඍණ 3 මාපාංකය හරි 3 හරි ඍණ මාපාංක x හරි. එහෙනම් ඔයා උත්තරේ ලියන්නයි තියෙන්නේ. කොහොමද උත්තරේ ලියන්නේ? මෙන්න මේ උත්තරේ x කියන කෙනා තියෙන තැනට ඔයා x බෙදීම 2 දැම්මනම් හරි. ඒ නිසා උත්තරේ වාට හම්බෙනවා හැමෝම දෙකෙන් ගුණ කරපුවාම 0.2යි අතර කියලා තමයි හම්බෙන්නේ ඔයාට. ඒතකොට ගානේ වාට එහෙම උත්තරයක් පෙන්වන්න කියලා නෑ. ඔයා බොහොම පරිස්සමට උත්තරේ ගන්න තමයි ඕන. මං හිතනවා පැහැදිලි. කතාවේ කොච්චර ඉස්සරහට ගියත් ඔයාලට තේරෙනවා මේ වෙලාවේ එකම විදියට තමයි කතාව සම්බන්ධ වෙන්නේ. හැබැයි ඔයාලට මේ ගණන් වල වර්ගජ ශ්‍රිතයක් වගේ දෙයක් ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. මෑත කාලේ එහෙම දෙයක් නැහැ. ටිකක් පරණ අවුරුදු වල ඔහොම එකක් දෙකකුත් තිබිලා තියෙනවා. අපි ඒක ගැන අවධානය දෙමු. එහෙනම් වැඩේ පැහැදිලි. අපි මේ වෙනකොට මාපාංක ශ්‍රිත සම්බන්ධව සියලුම දේවල් කතා කරා. සියලුම විභාග ප්‍රශ්න හැදුවා. සහ මෑත කාලේ සියලුම දේවල් අපි කතා කරා. එන්න පුළුවන් දේවල් ඇතුළේ තියෙනවා මාපාංක අස්සේ මාපාංක කියන එක ටිකක් පරිස්සමට. හේතුව 2022 අවුරුද්දේ විතරයි ආවේ. තව විශේෂ දෙයක් තමයි ඔයාට වර්ගජ ශ්‍රිතයක මාපාංකයක් දෙන්නත් පුළුවන්. එතකොට වර්ගජ ශ්‍රිතයක මාපාංකයක් දුන්නා කියලා 아무තු දෙයක් නැහැ. අඳින වර්ගජ ශ්‍රිතය කියන කෙනාගේම ඍණ පැත්තට ගියපු ටික ධන විදිහට x අක්ෂයේට උහෙලින් නැත්නම් y අක්ෂය කියන කෙනාගේ ධන පැත්තේ අඳින්න ඕන ඍණ පැත්තේ ටික වෙනම ප්‍රතිබිම්බයක් විදිහට සහ ධන ටික එලෙසම තියන්න ඕන. ඉතින් ඔන්න ඔය කතාව තමයි වෙනසකට තියෙන්නේ. මේ මෑත කාලේ එහෙම දේවල් අහලා නැහැ. හරි. එහෙනම් අපි හම්බෙමු. වැඩෙත් එක්ක අල්ලගෙන යමු. ප්‍රශ්න ටික හරියටම කරන්න තියරි ඔළුවේ තියන් ඉන්න. ගානට බොහොම වේගයෙන් ලියන්න. සුළු කිරීම වේගයෙන් කරන්න. හරි. එහෙනම් හැමෝටම ජය වේවා.